6 වන පරිච්ඡේදය. ඔබ සාක්ෂාත් කරගන්නා ඉලක්කය සෑම විටම ගැඹුරය. එතැන් සිට ඔහු වැවිලිකාර දේශපාලකයෙක්ද වූයේය. ඇනීටාගේ වෛද්‍ය පියා හේතු කොටගෙන තමා වැදගත් ඉසව්වකට තල්ලු වී යන බවට වන කාරණය ඔහු ගිලගත්තේ උගුරට හොරාය. රාජ්‍ය පරිපාලනයට නියෝජිතයන් තෝරා හැරීමේ අවසාන ඡන්ද බලය හිමිනොවුන්ට නිසඟයෙන් පැවරෙන රාජ්‍ය බලය සහ වාණිජ ඒකාධිකාරය ගැන සිහිපත් වන විට ජෙෆ්රි සිතින් නැව් පුරා සිලෝන් තේ පිටරටට පටවන්නේය. ඔහු තමා තුළ සිටින ගස් කඳ ගහන මිනින්දෝරුවා අඟලට කුඩා කර ජේත්තුකාර වතු හිමියා ටොන් ගණනින් කිරුවේය. අනෙක් අතට ලන්ඩන් වෙළඳපොලේ තේ මිල සතුටුදායක ලෙස ඉහළ ගොස් ඇත. ඉංජිනේරුවෙකු වූ ඩේවිඩ් පවසන ආකාරයට සුදු අධිරාජ්‍යයේ දුරදක්නා නුවණ මත උඩරට දුම්රිය මාර්ගය දිනෙන් දින දියුණු වේ. සිලෝන් තේ නාමයට ඇති ඉල්ලුමේ පරිමාව විශාල වී ඇත. ඒ සියල්ලට වඩා දකුණු ඉන්දියාවෙන් සැපයන කුලී ශ්‍රමය පහසුය, ලාභදායීය. ගෙවී ගිය මාසයේ සුපිරින්ටෙන්ඩන්ට්වරයෙකුද ඔහු අලුතින් බඳවා ගත්තේය. කළමනාකාරවරයෙකුගේ අවශ්‍යතාව තව මාස කිහිපයකින් පැන නැගිය හැකි බව ඔහුගේ අදහසයි. එහෙයින් ජෙෆ්රි සිතන ආකාරයට ඔහුගේ ඉදිරි පැවැත්ම ස්ථාවරය, ආරක්ෂිතය. එයට අඩුව ඇත්තේ දේශපාලනමය බලපුලුවන්කාරකමක් පමණි. රාජ්‍යමය අනුග්‍රහයක් තුළ වතු හිමියෙකුට ලැබෙන වරප්‍රසාද අසීමිතය. ඒ නිසාම ඔහු ප්‍රාර්ථනා කළේ තවත් වසර 100ක් පමණ කිසිදු අවහිරයකින් තොරව සිලෝන් රාජ්‍ය පාලනය එංගලන්තය අත පැවතිය යුතු බවයි. ඒ නිසාම ඔහු ඩේවිඩ් සමග බියර් වඩියකින් සප්පායම් වූ සැන්දෑවන්වල අමධ්‍යම ව්‍යාපාරයේ නිරත වූවන්ගේ මව්වරු සිහි කළහ. තුප්පැහි හැත්ත සුද්දන්ට කෙලින් එනවා. උන් දන්නේ නෑ කවදාහරි මේ රට සුද්දෝ දාලා ගියොත් උන්ට අත් වෙන්නේ මහ මග කියලා. මදි හරියට මුන් ඡන්ද අයිතියක් ඉල්ලනවා. මුන්ට ඡන්දයක් දෙන්න තරම් හරියට මොලයක් නෑ කියලා මැකලම් මාණ්ඩුකාරතුමා කියන කතාව හරියටම හරි. කියමින් සියලු යටත් විජිත විරෝධී සංගම් විසිරුවා හරින ලෙස ඉල්ලා එංගලන්තයට රාජකාරී ලිපි 100 ගණන් වෙරිමරගාතේ ලියා සිටියේය. ඒ අතර දිනෙන් දින පුළුල් වන මූන්මේල් වතුයාය මැද තේ කර්මාන්ත ශාලාවක් සහ විශාල බංගලාවක් සෑදීමේ ඉලක්කය වෙත ඔහු ඊතලයක වේගයෙන් ගමන් කරමින් සිටියේය. ඒ අනුව ඔහු අහිගුන්ඨකයෙකුසේ ඇවිදින මිනින්දෝරු රැකියාවට ආයුබෝවන් කියා තේ පඳුරු අතරම හැපුණේය. එහෙත් ඇසක් වසා අඟලට මැනීම ඒ වන විට ඔහුට නරක ලෙස ජීර්ණය වී තිබිණි. කළු කෙල්ල හා දිගින් දිගටම ඇවිදීමේ යෙදුණද ඇනීටාගේ තරබාරු බව එන්න එන්නම වැඩි වූවා මිස අඩු වූයේ නැත. එක් දිනක් උදෑසන ජෙෆ්රි ඇය දෙස එක් ඇසක් වසා විමසිලිමත්ව බලා හිඳ දැන් ඔයාගේ බඩ ගිය මාසෙට වැඩිය අඟල් 1.5ක් ඉස්සරහට ඇවිල්ලා යයි පේන කියන්නෙකුසේ කියා සිටියේය. අනෙක් මාසේ දැන් ඒක තව අඟල් 2ක් යයි ඇසක් වසා කීවේය. ඒ ආකාරයෙන් ඇනීටාගේ ගැබ්බර බව හඳුනා ගන්නා විට බඩට මාස 5ක් පමණ ඉක්ම ගොස් තිබුණේ එය වැදගම්මකට ඇති දෙයක් නොවන්නක් ලෙස හැඟවෙන තරමට සැඟවෙමිනි. ඒ දක්වා ගහක් ගලක්සේ උන් ඈ හැතැම්ම ගණනාවක් එපිට වතු පාලකයෙකුගේ දොස්තරවරයෙකු වූ වෛද්‍ය තොම්සන්ගේ පරීක්ෂාවෙන් එය තහවුරු කරගත් දෙවන තප්පරයේදීම සිහිසුන් වූවාය. සිහියලද වහාම මගේ දරුවා හොඳින්ද යයි උන්මත්තක කලබලයකින් අසා සිටියාය. එතැන් සිට දරුවෙකු කුස තුළ වැඩෙන්නේ යැයි නොදැන සිටි මාස කිහිපය තුළම ඇය සිදු කළ විවිධ ආපත්‍ය ක්‍රියාවන් සිහිවීමෙන් ලද පීඩනයෙන් ඇය විටින් විට සිහිසුන් වූවාය.
කළු කෙල්ල හා ගස් නැගීම, දොළෙහි නැටීම, ගලින් ගලට පැනීම යන ගැබ්බරභාවයට නොනිසි සියලු අවකල් ක්‍රියා සිහිවන සෑම මොහොතකම දරුවාගේ සෞඛ්‍ය පිළිබඳව වද වූ සිහිසුන් වූවාය. නැවත ඇගේ සිහිය ලබා ගැනීමට නම් කවුරුන් හෝ ඇගේ කනට කුඳුරා දරුවා හොඳින් යැයි කිව යුතු විය. එම නිසා තේ පඳුරක් මුල හෝ කුස්සියේ හෝ සේරම බංගලාවෙන් පිටතදී හෝ ඈ සිහිසුන් වන සෑම අවස්ථාවකම දරුවා හොඳින් යැයි කීමට මූන් මෙල්ට් වතු යාය සියල්ලෝම උගත්තෝය. දරුවා උපදින තෙක්ම ඈ නොනවත්වා විටින් විට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකා සිහිසුන් වූවාය. ඒ අතර ඇය තුළ කෑම අරුචිය වේගයෙන් වර්ධනය වන්නට විය. උණු වතුර පමණක් ආහාරයක් සේ සලකා උගුරෙන් පහළට දමාගත් ඇය අන් සියලු ආහාර වර්ග ප්‍රතික්ෂේප කර සිටියාය. අම්බිගා විසින් කෑම පිසින සෑම මොහොතකම මුඛවාඩමක් බැඳගෙන සේරම බංගලාවෙන් එපිට ඈත කොණකට වී කුස්සියේ දුම් කවුළුව අක්‍රීය වනතුරු වමනය කරමින් බලා සිටියාය. අප්පන් හා අම්බිගා විවිධ කෑම වර්ග උයා දෙමින් ඇයගේ ආහාර රුචිය වැඩීමේ නිෂ්ප්‍රයෝජන කටයුත්තේ යෙදුණෝය. ඈ බලා හිඳිද්දී සිහිසුන් වූවාය. මාස ගණනාවක් හති හරිමින් ඇවිද යාමෙන්වත් අඩු කරගත නොහැක වූ තරබාරුව ගැබ්බරව හඳුනාගෙන දින කිහිපයකින් මට්ටු වූයේය. ඇය සිහින් පන් ගසක් සේ සේරම බංගලාවේ 4 කොණ ගසාගෙන ගියාය. ජෙෆ්රි බියට පත් කරමින් විශාල වූ බඩගෙඩිය ශරීරයට වෙනම පූට්ටු කළ අංගයක් ලෙස ස්වාධීනව වැඩුණේ එහි උන් කුඩා ජීවියා ආත්මාර්ථකාමීත්වයෙන් පුරවාලමිනි. ඇනීටාගේ මමා කොළඹ සිට පාට කළ බෙහෙත් වතුර සහ විටමින් පෙති රැගෙන පැමිණෙන විට ඈ වමනය කළ හැකි කිසිවක් උදරය නොවීයෙන් අසහනයට පත්ව සිටියාය. ඇනීටාගේ ඒ වන විට අවශ්‍යතාව වී තිබුණේ ආහාර ජීර්ණය පිණිස කෑම නොව වමනය වශයෙන් පිට කිරීම සඳහා යමක් බඩට දා ගැනීමය. මමාගේ විටමින් පෙති ඇයට තරමක් අල්ලා ගියේය. වමනය නැවතිණි. නමුත් කෑම රුචිය නොවැඩිණි. කෙසේ වෙතත් මමා සහ පරණ තාලේ සංවාදවල යෙදීමෙන්ද ඇවිදීමෙන්ද පිරිසිදු වාතය ආශ්වාසයෙන්ද ඇගේ සිත සැහැල්ලු වී තිබිණි. ඇනීටාගේ මමා මාසයක් දෙකක් ඇනීටා සමග සේරම බංගලාවේ නතර වී යාමට පැමිණ තිබුණේ ඇය සමග ජීවත් වන බල්ලන් 19 දෙනා ඒ කාලය තුළ බලා ගැනීමට සුදුසු කරුණාවන්ත මිනිසෙකුට ඇයට මුණ ගැසීම නිසාය. හම්මේ මං මාස 2කට විතර නිදහස් වුණා යැයි ඇය කීවද ඒ නිදහස වැඩි කල් තිබුණේ නැත. පළමුවැන්න ආවේ මාමාගේ පැමිණීමෙන් 10 වන දිනයෙන් පසු දිනට එළිවෙන්නට ඔන්න මෙන්න තිබියදීය. පාතියා විසින් ඇනීටාගේ කකුල් තැබීම සඳහා උණු වතුර පිළියෙල කිරීමට දුම් මඩුවට යාම පිණිස කුස්සියේ දොර විවෘත කරද්දී නාදුනන පුෂ්ටිමත් බල්ලෙකු පාතියාව පෙරලාගෙන සේරම බංගලාවට කඩා වැදී ඇනීටාගේ මමා නිදා සිටි ඇඳට පැන තිබිණි. පළවැනියා එසේ කොළඹ සිට කඳුකරය බලා තම ස්වාමි දියණිය වෙත පැමිණ සිටි අතර ඉතිරි 18 දෙනාට තමන්ගේ ගමනාන්තයට ළඟා වීමට දින 18ක් ගත වී තිබිණි. දින 19කට පසු බල්ලන් 10 දෙනෙකු අශ්ව කරත්ත 2ක නංවාගත් මමාට නැවත කොළඹ බලා යන්නට සිදු වූයේ ප්‍රජා සුනඛයන්ගෙන් ඔවුන්ට සිදු වූ අප්‍රමාණ අතවරයන් සහ ඊට සමරූපීව සිදු වූ ජෙෆ්රිගේ බැන අඬ ගැසීම් ඉවසන්නට බැරි වූ තැනය. එකම දියණියගේ විවාහයෙන් පසු මන් දැන් නිදහස් යැයි කීමට බලා සිටි ගැහැණියක් සහ බල්ලන් 19 දෙනෙක් සහිත කරත්ත 2ක් ඈතට යන තෙක්ම නගරයේ බල්ලන් සහ ගම්බල්ලන් ගතු කියමින් බුරා හැලුණු අතර දින ගණනක් යනතුරු ඇනීටාගේ කන් අගුල් වැටී තිබිණි.
කළු කෙල්ල නැවතත් ඇය සොයා පැමිණි අතර පෙරටත් වඩා පරෙස්සමෙන් වීදුරු බඳුනක් අල්ලන්නාසේ ඇය අල්ලාගෙන මූන් මෙල්ට් වතු යායේ ඉහළ පහළ ගමනේ යෙදුණාය. මේ වන විට ඇනීටා සිටියේ තමන්ගේම කුසෙහි බර දරාගත නොහැකි පාණ්ඩු පෙනිමැති කොකුපණු රෝගියෙකු මෙනි. ඇය තදින්ම සෙම් රෝගයෙන් පීඩා වින්දාය. වෛද්‍ය තොම්සන්ගේ උපදෙස් පරිදි දිනපතා එළුකිරි කෝප්පයක් නාසයේ වසාගෙන එක හුස්මට බිව්වාය. ආහාර ගෙන පැමිණෙන ජෙෆ්රිගේ ශරීරයෙන් පවා ඉවසිය නොහැකි දුර්ගන්ධයක් දැනුණෙන් ඇය ඔවුන්ගේ විසල් ඇඳ අතහැර වෙනත් කාමරයක තනිව නිදන්නට ගියාය. දිනක් කළු කෙල්ල සමග වතු යායේ කෙළවරට ගොස් එන අතර ඇය විසින් කැලයට රිංගාගෙන එන ලද රතු පැහැ කුඩා වල් පඳුරක් මාස කිහිපයකට පසු ඇගේ දිවේ රස ස්නායු පළමු වරට උත්තේජනය කර දුන්නේය. සැලකිය යුතු කාලයක් තිස්සේ ඇය පෙළූ කටප්පිරියාව පහව ගිය අතර එය දුටු කළු කෙල්ල සෑම දිනකම උදෑසන තේ කූඩයක් පිරෙන්නට කිසිවෙකුත් නම නොදත් රතු වල් පළතුරු ගෙනවිත් දුන්නාය. එය තමා අසලින් තබා ගන්නා ඇනීටා උදේ සිට සවස් වන තුරු ගසක බඳින ලද එළුච්චියකසේ එයම කමින් තලු මරමින් කාලය ගෙවා දැම්මාය. ඒ වල් පළතුරෙන් ඉපැද්ද වූ කහට මිශ්‍ර පැණි රස ඇය එයට පෙර කිසිදු දිනෙක අත්දැක නැති දිව්‍යමය රසයක් වූ අතර ඒ රසයට ඇය ඇබ්බැහි වෙමින් සිටියාය. මාස කිහිපයකට පසු ඇය මුව සොලවමින් යමක් හපා කනු දුටු අප්පන් අම්බිගා පාතියා සහ සිත්තම්මා ඇගේ නිරාහාරික වෘතය අර්ධ වශයෙන් හෝ අවසන් වීම පිළිබඳව සතුටට පත් වූහ. පුදුමයට මෙන් ඉන් සතියකට පමණ පසු ඇනීටා සිය සුපුරුදු දිනචර්යාවන්හි පුරුදු ජවයෙන් යුතුව නිරත වනු දක්නට විය. ඇගේ අතපය මේරූ ගැහැණියකගේ මෙන් වූ අතර මුහුණ පුරවා දමා නිවුණු තැන්පත් පෙනුමක් ගෙන තිබිණි. ඒ අද්භූත ජනක සිදුවීම සිදු වූ හවස් භාගයේ ඇය සිටියේ කළු කෙල්ල ඇගේ එකම සහ ප්‍රියතම ආහාරය රැගෙන එන තෙක් මග බලමින් නොඉවසිලිමත්වය. අවසන් වරට ඇයට ඒ කැලෑ පළතුර ලැබුණේ දින දෙකකට පෙර වූ අතර කළු කෙල්ල දින දෙකකින් පැමිණ තිබුණේ නැත. වැඩකාර ගැහැණුන් තිදෙනා අප්පන් සමග දරගෙන ඒම පිණිස කැලෑවට ගොස් සිටි මොහොතේ සේරම බංගලාව මඳ අඳුරක හා නිස්කලංක නිහැඩියාවක ගිලී තිබිණි. ඇයට අවශ්‍ය වූයේ පහනක් දල්වා ගැනීමටයි. සෙමෙන් පියවර තබමින් කුස්සියට ගිය ඕ ජෙෆ්රි කොහේදැයි බලනු පිණිස පටු බරාදේ එල්ලීහුන් අශ්වයාගේ හදවත් සිතුර අතරින් ගබඩා කාමරය දෙස බැලුවාය. කාමරයේ දොරටුවට මුහුණලා ජෙෆ්රි හිඳගෙන සිටි අතර ඔහුට මුහුණ පා කඹයකින් එල්ලී සිටියේ නිරුවත් ස්ත්‍රියකි. පාන් කඩයක් සේ ඇඹරී ගොස් තිබූ කෙසඟ නිරුවත් ශරීරයේ මුහුණ නොදුටුවද ඇය එහි එල්ලී සිටියේ අභිරතියේ පරම සුඛය පිණිස නොව ජීවිතාශාවේ පරම බලාපොරොත්තුව පිණිසම පමණක් බව ඇගේ හැකිලී ගොස් තිබූ පසුපැත්ත සහ අවසඟ ශරීරයට ප්‍රකට කළේය. එය සිදුවෙමින් පැවති සිදුවීම ඇයට තත්පර කිහිපයකදී අවබෝධ වූ අතර ඒ වන විටත් ජෙෆ්රිගේ ඇස් එකම එල්ලයක් බලා ඒකාත්මික වෙමින් ඇවලමින් තිබිණි. අඩාඳුර මැද ඒ ගිනි පුපුරු අශීලව දැල්වී ගියේය. ඇනීටා කෑ ගැසුවේ කුමන මොහොතකදැයි ඇයට කල්පනාවක් නොවීය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජෙෆ්රි අසල වූ කෙටේරියකින් ගැහැණියකගේ ලණුව කමා දැමූ අතර ඇනීටා දුටුවේ ඇය සෙලුවෙන් පැන දුවන ආකාරය පමණි. ඕ ඇගේ තඩි බඩගෙඩියද ඔසවාගෙන ඇය පසුපස පන්නන්නට වූවාය. කෙටි තේ පඳුරු පොඩි කර හරිමින් හති හලමින් මීමින්නියන් දෙදෙනෙකුසේ දෙදෙනාම දිව යන්නට වූහ. ඇනීටා දිව ගියේ වියරුවෙන් යුතුව
නොදැමුණු කැලෑ සතෙකුසේ නහයෙන් පිබිමින් කෝපයෙන්ය. සිය ගැබ්බරව හෝ දුර්වල දෙපා ගැන නොතැකූ ඇය හෙල් බෑවුම් පන්නමින් හිතුවක්කාර කුඩා කෙල්ලෙකුසේ ඇගේම පාලනයෙන් තොරව ඉහළ සිට පහළට කඩා වැටෙන උල්කාපාතයක වේගයෙන් ගමන් කරන්නට වූවාය. වතු යායේ කිසිම දිනක පැමිණ නොතිබුණු ඉසව්වකට ඈ පැමිණියේ ඉන්පසුවය. යායට විහිදී ගිය ඒකාකාරී කුඩා පැල්පත් සිය ගණනක් ඉදිරිපිට ඕහති හලමින් ඉණට අත් තබා නැගී සිටියාය. දිව ආනිරුවත් ගැහැණිය ගිය ඉසව්වක් හෝ නැත. ඇනීටා කවුදැයි හඳුනා ගැනීමෙන් පසු පැල්පත්වාසී බොහෝ පිරිමුන් පැල්පත් පිටුපසට වී සැඟවී ගත්තුවය. ඉදිරියට ආ ගැහැණුන් බොහොමයක් කිලිටු මුහුණුවරයන් ඇනීටා මින් පෙර දැක තිබුණේදැයි මතකයට නගා ගත්තාය. ඔහු බොහොමයක් කෙටි අවම රෙදි කඩයන්ගෙන් විලිවසා ගත්තෝ වූහ. ඇනීටාට හැඟී ගියේ ඔවුන් අතර තමන් නග්නව ඉන්නා වැනි පහසු නොවූ සිතුවිල්ලකි. කුඩා දරුවන් බොහොමයක් පැල්පත් ඉදිරිපිට වියළි පොළව මත හිළුවැලි තට්ටම් වලින් හිඳ සිටියේ දුහුවිලි මත බලි අඳිමිනි. ඈ ඇගේ කුස අතගා ඒ තවදුරටත් තිබේදැයි විමසා බැලුවාය. වඩා උස් නොවූ පැල්පත් පොල් අතුවලින් ආවරණය කර තිබිණි. පසෙක පිහිටි එළු සහ හරක්ගාල මිනිස්වාසී පැල්පත් වලින් වෙන් කර ගැනීමට ඇයට අසීරු විය. ගොම මූත්‍රා ගඳකින් ඇනීටාගේ නහය හැකිලී ගියේය. බිම් කඩ පුරාම ගලා ගියේ එකම ශෝකී තිරිසන් ආත්මයන් සහිත මිනිසුන්ගේ අවාසනාවන්ත අඳුරයි. ඇය තරමක් වේලාව ගෙන නැගී සිට ඇයට හදිසියේ මතකයට ආ කළු කෙල්ල පිළිබඳ එක් ගැහැණියකගෙන් විමසා සිටියාය. ඇය තරමක් දුරින් පිහිටි කුඩා පැල්පතක් වෙත ඇනීටා රැගෙන ගියා අතර කෙල්ල එහි වැතිර සිටිනු දක්නා ලදී. ඇය නරකාදියක වැතිර සිටියාය. මැටි පොළව මත එලාගත් රෙදි කඩක් මත උණ විකාරයෙන් දොඩවමින් ඇය වැතිර සිටියාය. පහත් වී ඇගේ ඇඟට අත තැබූ ඇනීටා ඒ රළු ළමා සිරුරේ අධික උණුසුම තිගැස්මෙන් යුතුව හඳුනා ගත්තාය. ඇයට මෙලොව කල්පනාවක් තිබුණේ නැත. නෙත් පියවී දෙතොල් වියලී තිබූ අතර පියවුණු නෙතින් නොනවත්වා කඳුළු ගලමින් තිබිණි. ඇනීටා ඇගේ එක් අතක් අල්ලාගත් මොහොතේ ඇය එයට තරව එහෙත් මෘදුව ප්‍රතිචාර දැක්වූවාය. එහෙත් ඇය සිටියේ අවසිහියෙනි. ඇගේ මව යැයි සිතිය හැකි ගැහැණියක පැමිණ කියා සිටියේ ඇයට උණ සන්නිපාතය වැළඳී දැනට දින 2ක් පමණ වන බවයි. කර තිබූ පිළියමක් නැත. ඔවුන් සිටියේ බියෙන් හැකිලී ගිය ආත්මයන් සඟවා ගැනීමේ උත්සාහයකය. අදහසක් ප්‍රකාශ කිරීමට කිසිවෙකුත් ඉදිරියට ආවේ නැත. බල්ලන්සේ ඔවුහු පැල්පත්වල අහුමුළු සොයමින් ඒවාහි ගාල් වූහ. ජීවතුන් අතර සිටියහොත් පසුදිනට බාර ගැනීමේ අපේක්ෂාව ඇතිව කළු කෙල්ලගේ මව ඇයව කළු පොරෝණයකින් වසනු ඇනීටා බලා සිටියේය. එළියට පැමිණ තිබූ ඇගේ සිඟිති අතක ඇඟිලි තරව මිටිකර හිඳුණු දුටු ඇනීටා ආයාසයෙන් එය දිගහැර බැලුවාය. ඇය පතුලක් නොමැති ශෝකයෙන් ළිඳට වැටෙන්නට පටන් ගත්තේ ඉන්පසුවය. ඇගේ අත්ල මත වූයේ ඇනීටා නම නොදත් මුත් රසදත් උණුසුම් රතු කැලෑ පළතුරු කිහිපයකි. ඈ නැගී සිට පැමිණි වේගයෙන්ම සේරම බංගලා වෙත දිව ගියාය. "මට දොස්තර තොම්සන්ව ගෙනල්ලා දෙන්න." ඇනීටාගේ ඉල්ලීම බරපතල ලෙස තර්ජනාත්මක වී ඇති බව ජෙෆ්රි හඳුනා ගත්තාය. දැනට හෝරා කිහිපයකට පෙර සිදු වූ සිදුවීම මෙතරම් ඉක්මනින් ඇය අමතක කර තිබීම ජෙෆ්රි කුතුහලයක ගිල්ලුවේය. කෙසේ වෙතත් වෙනදා දක්වන අනම්‍ය රළු ප්‍රතිචාර පසෙකලා ආයාසයෙන් මවාගත් ඉවසීමකින් යුතුව යහපත් ස්වාමි පුරුෂයෙකුසේ ඔහු පවතින තත්ත්වයට මුහුණ දෙමින් සිටියේය. "මේ වෙලාවේ මට එහෙ යන්න බෑ ඇනීටා. හෙට උදේ බලමු."
මේක මේ කැලෑ වුණා. උන්ට මුකුත් වෙන්නේ නෑ. උන් ඒවට ඔරොත්තු දෙනවා. ඇනීටා නිදි නොමැතිව ජීවිතේ දිගුම රාත්‍රිය කලකිරීමෙන් තිත්ත වෙමින් ගෙවා දමා පසුදා පාන්දර දැඩි සීත නොතකා අප්පන් හා අම්බිකා සමග පැල්පත් බලා පල්ලම් වැස්සාය. එහෙත් ඒ වන විටත් ඔවුන් පමා වී තිබිණි. ඇය ඔවුන් හැර ගොස් සිටියාය. සිය විසල් දෙනෙත් සදහටම පියා ගනිමින් ගව් ගණනක් දුර ඇය සමග ඇවිද ගිය කුඩා දෙපාවලට ඉසිඹුවක් දෙමින් ඇනීටා වඩාත් ප්‍රිය කළ කැලෑ පළතුරු අතේ ගුලි කොටගෙන ඔවුන්ගේ ආත්මගත අල්ප භාෂාමය සන්නිවේදන තවුස් රුහුදය සදාතනිකව ගොළු කොට ඇය ඇනීටා හැර ගොස් සිටියාය. ඒ මුහුණේ වූයේ බොහෝ වෙහෙසවීමෙන් පසු ලබන දීර්ඝ සැපදායී නින්දක ළමා තෘප්තියයි. ඇනීටා පළමු වරට ඇයගේ කුඩා මුහුණ අතගා බැලුවාය. ඒ ඇයගේ මෝරා තිබූ මෙලෙක් කුස තරමට සුසිනිඳු බව හඳුනා ගත්තාය. ඇය හා ඇවිද ගිය දිනක මෙසේ මුව අතගා ඇයව සුරතල් කිරීමට නොහැකි වීම පිළිබඳව ඇය පළමු වරට තමාටම සාප කරගත්තාය. ඉන් පැය කිහිපයකට පසු ඇනීටා විසින් පෙන්වා දුන් තැනක ඇයට නිදන්නට ඇති පමණ වලක් කැපූ ඇයගේ ඥාතීන් ඇය එහි මිහිදැන් කරන විට ඇනීටා තමා මෙතෙක් කල් ඇදහූ දෙවියන් වහන්සේ හා එංගලන්ත රජු නැවත නොනැගිටන ලෙස එහිම වල දැමීමේ ඇය මෙතෙක් කලක් ගසාගෙන යමින් සිටි සුළඟේ දිශානතිය සම්පූර්ණයෙන්ම ආපිට හරවමිනි. ජෙෆ්රි ඔහුගේ ආත්මයට සහ පල්ලියට සාප කරන්නට වූයේය. කුඩා කල පල්ලිය තුළ සිදු වූ අත්වැරැද්ද තරුණ වියේදී විපරිත කාලකන්නි පුරුද්දක් බවට පත්වී ඇති බව ඔහු අවංකවම පිළිගත්තේය. සේරම් බංගලාවේ තනිව ගෙවූ කාලය තුළ ඔහු වටා කැකෑරුණු කාන්සිය, පාළුව සහ වෛරී සිතුවිලි ඔහු නිවාගත්තේ වතුයායේ ගැහැණියක හා නිදි වැදීමෙනි. කැලෑ සතකුසේ කුරුමානං අල්ලා තේ පඳුරක් යට ගැහැණියක පෙරළා ගැනීම, ඇයව නිරුවත් කිරීම, ඇයට පහර දීම සහ ඇය සෙරුවෙන් එල්ලා තැබීම ජෙෆ්රි අත්දැක තිබූ අබිරතියේ කූටප්‍රාප්තියයි. ඔහුගේ කය නැමුණේද, ගිනියම් වූයේද, ඒකාත්මික වූයේද එවන් වධබන්ධන සහ දණ්ඩන වලින් පිරුණු මිලයච්ඡ කායික ස්පර්ශයන්ගෙන් පමණි. එදත් ඔහුට සිදු වූයේ ඒ තුප්පැහි අත්වැරැද්දයි. ඔහුගේ යටි සිත ඒ අවකල් අස්වාභික බෙලහීන ක්‍රියාව අනුමත නොකළද උඩු සිතින් මතු එන සර්ව බලධාරී වතු පාලකයා එය ඔහුගේ වරප්‍රසාදයක් යැයි සිතා නොසලකා හැරියේය. පල්ලියට සාප කරන්නට අවශ්‍ය වූ විටෙක පමණක් ඔහු ඔහුගේ මේ විපරිත ලිංගික උත්තේජනය පල්ලියෙන් බෝ වූවාක්සේ සැලකීමට තරම් නින්දිත විය. ඇනීටා විසින් ඔහුට දඬුවම් දෙන්නට පටන්ගෙන ඇත. එම සිද්ධියෙන් පසු ඇය ඔහුට කතා කරන්නේ අවශ්‍යම විටකදී පමණි. එහෙත් බොහෝ විට සේවකයෙකු හරහාය. ඔහු බිය වූයේ ඇනීටා නැවත කොළඹ ගියහොත් ඔහුට ඇය හරහා හිමිවන්නට තිබෙන සමාජ තත්ත්වයේ ඔටුන්න ගිලිහී යාම පිළිබඳව පමණි. සුදු නියෝජිතවරයාගේ ආගමනයත් සමග ඔහු තේරුම් ගත් දෙය නම් ඇනීටාගේ අඛණ්ඩ අවිච්ඡින්න පැවැත්මක් සහිත අභිමානවත් පරම්පරාවේ බලය තමා වෙත ආරෝපණය කරගත යුතු බවයි. කළු කෙල්ලගෙන් ආරම්භ වූ මූන්මෙල්ට් වතුයායේ උණ සන්නිපාතය අවසන් වූයේ වතු සේවකයන් 12 දෙනෙකු විටින් විට මරු කැඳවමිනි. ජෙෆ්රි විසින් වෛද්‍යවරයෙකු කැඳවන විට රෝගය පිස්සු බල්ලෙකුසේ බොහෝ දෙනෙකු සපා කා අවසන්ය. නමුත් ඉන් එක හොඳක් වූ බව ඇනීටා ඇගේ මහලු වියේදී කියා සිටියාය. එනම් මූන්මෙල්ට් වතුයායට ස්ථිර සොහොන් බිමක් ලැබීම. මෙයට පෙර වතුයායේ මියගිය බොහෝ අය අපිළිවෙලින් තනිකමින් වැළලු නො වූහ. එහෙත් කළු කෙල්ල මිහිදන් වූ භූමිය තවත් 12 දෙනෙකුට ඉඩ සලසමින්
කෙටි කාලයක් තුල පුළුල් විය. ජීවතුන් අතර සිටින විට අල්ලක් පමණ බිම් කඩක තුන් කුතු ගැසී නිදා ගැනීම උන් වතුකම්කරුවන් මියගිය පසු තමන්ගේම කියා බිමක පහසුවෙන් සහ සමාදානයෙන් සැතපුණෝය. මිනිසුන් එතැනට මළවුන්ගේ සොහොන යයි කියා කිසිදු තෘෂ්ණාවකින් තොරව ඔවුන්ටම පවරා දෙන ලද අතර මළවුන් සිනහ ගැස්සෙන තරමට ඔවුන් එයට බිය වූහ. ඇරත් ඔවුන්ගේ ආත්මය සුවපත් කරනු පිණිස පල්ලියෙන් සහ කෝවිලෙන් පැමිණියේ දෙවියන්ගේ නියෝජිතවරුන්ය. ළඟ ළඟ සිදු වූ 13 දෙනෙකුගේ මරණය වතු සේවකයන් තුළ අදෘශ්‍යමාන ආත්මයන් කෙරෙහි වන බිය දෙගුණ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින්ම ගොඩනඟාගත් එකම වහලකින් සෙවන වූ කුඩා මඩුවක කෝවිලක් සහ පල්ලියක් වතුයායේ ප්‍රාදුර්භූත විය. එදා සිදු වූ දුර්දාන්තික සිදුවීම ඇනීටා අමතක කර දැමුවේ කළු කෙල්ලගේ වෙන්වීමෙන් ලද කම්පනයෙනි. එහෙත් අඹුසැමියන් වෙන් වෙන්ව නිදියාම සහ කතා නොකර හිඳීම දෙදෙනාට පහසුවක් සේ එය දබරයකින් තොරව සම්මත වී තිබිණි. ඒ පිළිබඳ ඇය පසු කලෙක කියා සිටියේ සමහර වෙලාවට කාලයත් එක්ක ගැහැණුන්ට පිරිමින්ගෙන් වෙච්ච වැරැද්ද අමතක වෙනවා. ඒත් ඒකට දීපු දඬුවම දිගටම ගෙනියනවා කියාය. ඇනීටා වතු හිමියාගෙන් දුරස් වන්නට සේරම බංගලාවේ ඇගේ තනියට සිටු වතු සේවකයන් හා හදවතින් බැඳී ගියාය. අප්පන් හැර අනෙක් ගැහැණුන් තිදෙනා දහවල් දළු නෙළීම් යෙදීමේ කාර්යයෙන් මාරුවෙන් මාරුවට පැමිණ සේරම බංගලාවේ වැඩපළ කරදී ගිය අය වූහ. එහෙත් ඔවුන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු ඇනීටාගේ තනියට රාත්‍රියේද එහි නතර වූහ. අප්පන් ගොළු වුවද හොඳින් කන් ඇසුණු කරුණාවන්ත මිනිසෙකු විය. ඔහු කිසි දිනක ජෙෆ්රිගේ ඉදිරියට පැමිණ මුහුණට මුහුණ හමු වී කතා බහ කළ බවක් ඇනීටා දැක නැත. ජෙෆ්රි ඔහු අමතන විට පිළිතුරු දෙන්නේ එක්කෝ බිත්තියකට මුවාවීගෙනය. නැතිනම් අශ්ව හදවත් සිදුර පිටුපස සිටගෙනය. සේරම බංගලාවේ ජ්‍යෙෂ්ඨ සේවකයා ලෙස අප්පන්ට මුල් තැන හිමි විය යුතු වුවත් ජෙෆ්රි බොහෝ විට ඔහුගේ පෞද්ගලික ගැටලුවලදී මතුවන කෝපය පවා නිකරුණේ පිට කරගත්තේ අප්පන්ගෙනි. ඔහුට බැණ වදින විට ඔහු මහ හඬින් හඬා වැටේ. එවිට අප්පන්ගේ කුඩා ශරීරයට ජෙෆ්රි මුර්ගයෙකු සේ පහර දේ. අප්පන්ගේ එකම ගුප්ත ලක්ෂණය වූයේ මාස 3කට පමණ වතාවක් දින 4-5ක් යනතුරු අතුරුදහන් වීමයි. පාතියා සිය පළමු අනාවැකිය කීවේ ඇගේ පුත්‍රයෙකුගේ මරණය පිළිබඳවය. ඒ ඇනීටා ඇතුළුව සේරම බංගලාවේ සිටි සියල්ලෝම ඉදිරියේය. අපේ ලොකු කොලුවා මැරෙන්නේ මිනිසුන්ගෙන් ගුටි කාලා. එහෙත් එය කිසිසේත්ම විශ්වාසයට ගත නොහැකි කාරණයක් නොවීය. මන්ද ඇය එය කියා සිටියේ ඇගේ ලොකු පුතා සර්පයෙකු දෂ්ට කිරීමෙන් මියගොස් පැයක් පමණ ගත වූ පසුවය. මියගිය ලොකු කොලුවාගේ හිස ඇද කෙස් කසක් ගලවාගත් පාතියා ඒ දෙස බලා අනාවැකිය කීවාය. මියගොස් හෝරාවක් ඇතුළත සවස් කාලයේ ඔහු වැළලීමට සූදානම් කෙරිණි. ඔවුන්ගේ වතු පැල්පත ඉදිරියේ බිම් කම්බිලියක ඔතා තිබූ දෙන අඳුර සහ සීතල මැද බෑවී තිබුණු අතර දුර්වල පහන් එළිය ගෙන ආ සොහොන් ආලෝකය වතුකම්කරුවන්ගේ හැඟීම් බියවත් දා තිබිණි. එකවරම ලොකු කොලුවාගේ දෙන භූත ආත්මයන් විසින් ඔසවාලනු ලැබුවේ මුළු මතු යායම භීතියෙන් මිරිකමිනි. ඉන් නොනැවතුණු පිසාචයන් ලොකු කොලුවාගේ දෙන වෙරි වූවෙකු සේ ඒ අතටත් මේ අතටත් පද්දමින් ඇවිදවන්නට පටන් ගත්තේය. මිනිසුන් ක්‍රියාත්මක වූයේ ඉන්පසුවය. ගැහැණුන් විලාප නගමින් ඒ මේ අත දිව යන්නට වූ මොහොතේ සියලු පිරිමින් එක්ව භූත ආත්මයට පොළවලින් ගසා මෙල්ල කරන ලදී. නමුත් පසුව හෙළි වූයේ විෂ ශරීරගත වීමෙන් විසඤ්ඤව සිට මිනී ලද
ලොකු කොළුවා මිනිසුන්ගේ පහර කෑමෙන් සැබවින්ම මිය ගිය බවයි. පාතියාගේ අනාවැකිය වැරදුනේ නැත. දෙවන අනාවැකිය කීවේ ඇනීටාගේ වෛද්‍යවරයා ඇය පරීක්ෂා කර බලා දරුවා ලැබෙන්නට තව දින 15ක් 20ක් අතර කාලයක් ගතවන බව පැවසූ දිනයය. ඒ ඇනීටාගේ කෙස් ගසක්ගෙන ඒ දෙස වරුවක් පමණ වෙලා බලා හිඳය. පාතියා විශ්වාස කළ ආකාරයට ඕනෑම මිනිසෙකුගේ උත්පත්තියේ සිට මරණය දක්වා වන ජීවිත කාලය ලියවී ඇත්තේ කෙස් ගසකය. එය වර්ධනය වන්නේ එහි ඇති ආත්මීය ජීව ගුණය නිසාය. පාතියා කීවේ එක කකුලක් ඇති මිනිසෙක් සේරම බංගලාවට පැමිණෙන දින රාත්‍රී කාලයේ ඇනීටා දුවක වදන බවයි. එක කකුලක් ඇති මනුස්සයෙක් පිළිබඳ සඳහනක් නොවූවත් පාතියාගේ අනාවැකියෙන් දෙවන දිනයේ ඇය සේරම බංගලාවේ නොදියුණු අඳුරු මුල්ලකදී දියණියක ලැබුවාය. ඉන් දින 2-3කට පසු අම්බිකා කීවේ මං එදා උදේ දැනගත්තා නෝන මහත්තයාට පුංචි නෝනාව හම්බ වෙන්නේ එදාමයි කියලා. අර මහවැස්සට අහුවෙලා ඩේවිඩ් මහත්තයා එනකොට අස්පයාව ලිස්සලා ගිය පාරේ ඩේවිඩ් මහත්තයාගේ සපත්තුවක් කැලේට විසිවෙලා. ඩේවිඩ් මහත්තයා ඒ වැදගත් දිනයේ ජෙෆ්රි සහ ඩේවිඩ් මහා වැසි මැද කොළඹ ගියෝය. දොස්තර කී පරිදි දරුවා ලැබෙන්නට තව දින තිබුණෙන් ඔවුන් සැකයකින් තොරව සේරම බංගලාවෙන් පිටව ගිය අතර නැවත එන ගමන ඇනීටාගේ මමා ඇගේ තනි නොතනියට රැගෙන ඒම අභිප්‍රාය විය. කැක්කුම් එන විට දහවල් කෑම සඳහා වත්තේ මණිය හැඬවිණි. ඇයට හරියටම වරු 4ක් කැක්කුම උහුලාගෙන සිටින්නට වූ අතර කුසහුන් ප්‍රාණියා එළියට ඒමේ කිසිදු හදිස්සියකින් තොර වූ බව පැහැදිලි විය. දොස්තර තොම්සන් රැගෙන එම පිණිස අප්පන් සහ කම්කරුවෙකු අශ්ව කරත්තයක පිටත්ව ගිය අතර සිත්තම්මා සහ පාතියා ඇය වෙනුවෙන් උණු වතුර සහ වෙනත් කළමනා පිළියෙල කළෝය. ඇනීටා කිහිපවරක් සිහිසුන් වූ මුත් සිත්තම්මා මූන් මෙල්ට් වතු යායේ අලුත් උපන් සියලු දරුවන්ගේ පෙකිණි වැල කැපූ වින්නඹු අම්මා වීමේ අත්දැකීමෙන් ආඩ්‍යව ඉවසිලිවත්ව සිටියාය. අවසානයේ වෛද්‍යවරයා ඒමට පෙර ඇය පැමිණියාය. පළමුව තට්ටම් දෙක පමණක් එළියට දමාගත් ජීවියා සිය ජීවිතයේ පළමු පියවරම වැරදියට ගැනීමේ වරදට නිල් පැහැයට හැරී අවදානමක නිරත වූවාය. ශරීරයේ සියලු මාංශ ඉරී ඇටකටු කැබලි වී නහර පුපුරා හැලෙන තෙක් තැටමූ ඇනීටාගේ ආවේගය හමුවේ ඇයගේ අතට හසු වූ සියලු බඩු භාණ්ඩ බිත්තිවල හැපෙමින් කැබලි විය. අවසානයේ මාස ගණනාවක් ගෙවමින් සිටි සිය සාමකාමී නින්ද බැඳ දැමූ සියල්ලන්ට ආඩපාලි කියමින් ඇය බිහි වූවාය. නිල් පැහැ තට්ටම් යුගලකින් සහ මැහැල්ලකගේ තීක්ෂණ නෙත් වලින් යුක්ත වූ ඇය හඬා වැටීමෙන් පසු ඉතා කලකිරුණු ලීලාවෙන් ඇනීටා දෙස බලා සිටියාය. දෙයියෝ බේරුවා යැයි කියමින් බිළිඳිය නහවා ඇයට පෙන්වමින් සිත්තම්මා කියූ මොහොතේ උඹ තමයි මගේ දෙයියෝ යැයි සිත්තම්මා දෙස බලා කී ඇනීටා තමාගේම රුධිරයෙන් නැහැවී එහිම නින්දට වැටුණාය. බොහෝ කාලෙකින් එළියට ගත් ඇගේ දිනපොතෙහි එයට දින කිහිපයකට පසු ඇය මෙසේ ලියා තැබුවාය. මිනිසා විසින් සොයාගනු ලැබුවා දෙවියා නිකමෙකි. නියම දෙවියා බොහෝ කාර්යබහුලය. 7 වන පරිච්ඡේදය සැලසුමක් සහිත සියලු දෙය පළමුව පැමිණෙන්නේ අහඹු වේශයෙනි. කැමෙලියා වැඩුණේ පූර්ණ වශයෙන්ම කිසිදු හදිස්සියකින් තොරවය. ඇය ඇයගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් සිය ළමා කාලයම ගත කිරීමට සිතා ගත්තාසේ බොහෝ සෙමින් අවසන් වේ යැයි බියෙන් මෙන්
එය අර පරෙස්සමෙන් යුතුව ගෙවා දමමින් සිටියාය. ඇරත් බෝනිය කියක ලෙස ඇය සුරතල් කිරීමට ඇතිතරම් පිරිසක් සෙරම් බංගලාවේ ඇය වෙනුවෙන් සැදී පැහැදී සිටියෝය. විශේෂයෙන්ම ජෙරම් ෂන්ගුමන් ඇය වෙනුවෙන් සිය ළමා කාලය කැප කරමින් සිටියේය. ඩේවිඩ්ගේ අසුපිට ඔහු ඉදිරියෙන් වාඩි වී කුඩා කකුල් දෙපසට දමා පද්දමින් තම එකම වත්කම ලෙස ඇඳුම් කෑලි දෙකක් දැමූ උරමල්ල එල්ලාගෙන ඔහු සේරම් බංගලාවට පැමිණෙන විට කැමෙලියා සිටියේ සුව නින්දකය. ඩේවිඩ් විසින් ටික දිනකට පෙර ජෙෆ්රි විසින් කළ එල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ඔහු සේවය කළ දුම්රිය මාර්ගයේ අලුත් වැඩියා කිරීමේ වැඩබිමක සිටි ඉන්දියානු දමිළ සේවකයෙකුගේ හදිසි මිය යාමකින් අනාථ වූ කොළුවා සේරම් බංගලාවට පැමිණියේ මේ යැයි කියා කිසිදු නිශ්චිත කටයුත්තකට නොවේ. උරමල්ල තුරුළු කරගෙන අම්බිකා විසින් දෙන ලද රොටියක් ලෑටි ගාමින් කුස්සියේ හිඳ සිටි කොළුවා වෙතින් කිසිදු ක්‍රියාශීලීත්වයක් දක්නට නැති බව ඇනීටා නිරීක්ෂණය කළාය. ඇරත් ඒ වන විට ඔහු වයස අවුරුදු 6ක් පමණ වන තවමත් ළමා සිහින දකින වයසේ පසුවන ලදරෙකු බව ඇය තේරුම් ගත්තාය. කොල්ලා දකින විට ඇනීටාගේ හදවත නම නොදත් රතු කැලෑ පළාතක අතීත රසයෙන් හිරිවැටී ගියේය. ඇයට හුරු පුරුදු අල්පභාෂී මනෝ සංනිවේදනය නැවත සක්‍රිය වීමෙන් කොළු හදවතේ සියුම් තිගැස්ම බලාපොරොත්තු රහිත ශූන්‍යත්වයද හඳුනා ගත්තාය. ඔහුගේ නම ජෙරම් ෂන්මුගම් යැයි ඩේවිඩ් විසින් දන්වා සිටියද පසු කලෙක ඔහු කියා සිටියේ ඔහු විසින් හිතුමතේ තබන ලද නාමයක් වන බවයි. එහෙත් ඒ වන විටත් වෙනත් නාමයක අවශ්‍යතාව පැන නොනගින තරමට ජෙරම් ෂන්මුගම් නාමය මූන්මේර් වතු යායට පත්තියම් වී තිබිණි. මුල් කාලයේ ෂන්මුගම් ජීවත් වූයේ ඕනෑවට එපාවට මෙනි. යමක් විමසිල්ලෙන් නිරීක්ෂණය කරන ලීලාවකින් දවස පුරා හිඳගෙන සිටි කොළුවා හදිසියේ සිදු වූ පිය විප්‍රයෝගයටද නොසිතූ පරිසර වෙනස් වීමටද එකවර මුහුණ දීමෙන් කැළඹිලිකාර කම්පනයකින් යුක්ත වූ බවක් හැඟෙව්වේය. නිතර නිශ්ශබ්දතාවයෙහි ගිලී සිටියද ඔහු තම විසල් දෙනෙත් කරකවමින් සුපරීක්ෂාකාරී ගවේෂණයක පිහිනා යමින් සිටියේය. කිසිවකට බියගුළුකමක් හෝ වෙන යම් අයුරකින් නිර්භීතකමක් හෝ නොපෙන්නූ ඔහු සිය අතීතය පිළිබඳව හෝ අනාගතය පිළිබඳව වදවන බවක් නොපෙන්වා සිටීමට තරම් කුඩා වූයේය. කුස්සියේ අයිනකට වී ඔහු තම විසල් දෙනෙත් කරකවමින් සුපරීක්ෂාකාරී ගවේෂණයක පිහිනා යමින් සිටියේය. කුස්සියේ අයිනකට වන්නට ගොඩ ගැසූ හාල් මලු උඩට වී සිය උරමල්ල හිසට තබා ගන්නා ඔහු දහවල සිදු වූ කිසිදු සිදුවීමකට විශේෂත්වයක් නොදක්වා සිහින දැකීමේ හදිසියකින් පෙළෙන්නාක් මෙන් ඉක්මන් රාත්‍රී නින්දකට වැටුණේය. සේරම් බංගලාවේ එකම හුරතල් ආදර වස්තුව වූ කැමෙලියාද අතීතය විසින් වර්තමානය අතරමං කර ගිය ෂන්මුගම්ද ඔවුනොවුන්ගේ කිරි සිහින ඒකාත්මික කර ගැනීම ආරම්භ වන්නේ ඔය කාලයේය. ඔහු එක්වරම ඈතින් සැඟවී සිට ඇය විස්මයෙන් අලවමින් වෙනත් ඉසව්වකින් මතු වූයේය. ඇගේ සුවිසල් නිදන කාමරයේ ලී ජනෙල් රාමුවේ එල්ලී දහවල නින්දෙන් අවදිව හඬන ඇයව කෝලම් කර සිනහ ගැස්සුවේ ඊටත් පසුව ඔහු ෂන්මුගම් නැතුව බත් කන්න බෑ යැයි කියමින් හඬා වැටෙන තරමට කැමෙලියාගේ ළමා සිත තදින් එහෙත් මෘදු ලෙස පැහැර ගත්තේය. වතුයායේ කෙතරම් ළමා ශ්‍රමකායක් තිබුණද ඒ එකෙකුටවත් ෂන්මුගම්ට හිමි වූ වරප්‍රසාද හිමි වූයේ නැත. විශේෂයෙන්ම වතු හිමි ධනපතියාගේ එකම දියණියගේ සිඟිති සපත්තු සෝදා ඔප දැමීමේ සිට
ඇගේ සිහින වීරයෙකු ලෙස ජීවත් වීමේ අභ්‍යන්තරික මනෝභාවයේ ඇබ්බැහිවීම දක්වා ඔහු හිංසනයෙන් තොර ලදලු ආක්‍රමණයක නිරත වූයේය. මේ ළමා බැඳියාවට මූලිකවම හේතු වූයේ ජෙෆ්රි විසින් ෂන්මුගම් වෙත දක්වන්නට වූ ලෙහෙල් ප්‍රතිපත්තියයි. ඔහු වෙනත් කිසිදු කළු හමකට නොදැක් වූ අනුකම්පා සහගත හිතෛෂීවන්ත භාවයක් ෂන්මුගම් වෙත දක්වා සිටීමෙන් තම අතීත අනාගත කොළුවාගේ ආත්මයට සාධාරණයක් ඉෂ්ට කර සිටියාදැයි සැක සහිත විය. නැතහොත් තම ශරීරයෙන් අඩකට වඩා කැමිලියාගේ දුහිතෘ ප්‍රේමය පුරවාගත් ආදර්ශමත් පියෙකු ලෙස එකම දියණියගේ ආශාවන්ට ඉඩදී බලා සිටියාදැයි පැහැදිලි නොවීය. එදා සේරම බංගලාවේ අඳුරු මුල්ලක තට්ටමකින් සිරවීහුන් ප්‍රාණියා සිත්තම්මාගේ ආනුභාවයෙන් මෙලොව එළිය දකිනා විට ඇගේ පියා සිටියේ එයට සැතපුම් සිය ගණනකට එපිටින් පිහිටි කොළඹ හෝටලයක ලෝක වෙළඳ පොලේ සිලෝන් තේ වෙනුවෙන් ඇති ඉල්ලුම පිළිබඳ වූ ව්‍යාපාරික මට්ටමේ සාකච්ඡාවකය. ජෙෆ්රි සහ ඩේවිඩ් ඇනීටාගේ මමා සහ පුංචි මම්මා කැටුව නිවී සැනසිල්ලේ සේරම් බංගලාවට පැමිණෙන විට අලුත උපන් ජීවියා දින 4කින් මහලු වී සිටියාය. ඇය දුටු විගස ජෙෆ්රිගේ හදවත ආගන්තුක පීතෘ ප්‍රේමයකින් බර වූ අතර එය මෙයට පෙර ඔහු අත්දැක නැති විස්මයජනක දිව්‍යමය හැඟීමක් බව අපැහැදිලි ලෙස තේරුම් ගත්තේය. එතැන් සිට කැමෙලියාගේ සෑම වැදගත් සුවිශේෂී ක්‍රියාකාරකමක් මතින්ම ඔහු ඒ හැඟීම වඩ වඩා තීව්‍ර කරගත්තේය. එය මෘදු භාවයේ උපතද සෙනෙහසේ උල්පතද මිහිරි රිදපුමක පැණිපිටද වසන්තයක නොගෙවී යන ආරම්භයද වූ බව ඔහු පියෙකු ලෙස අත්විඳින්නට පටන්ගෙන තිබිණි. කැමෙලියා ලැබීමෙන් පසුව ඇනීටාගේ ශරීරය පෙර තිබූ රිද්මයෙන්ම සිහින්ව හැඩ වූයේය. පාණ්ඩු උණ රසය ගෙන ආ පූර්ව ගැබ්බර ලක්ෂණවලින් බැහැරව එහි පසු කම්පනයන්ගේ හටගන්නා කාන්සිය සහ ඔල්මොරොන්දම් සිතුවිලි වලින් වේගයෙන් මිදී ගොස් නැවතත් ඇය කලින් සිටි පහසු පැවැත්මේම ස්ථානගත වූයේය. නමුත් ඇය තම දිවට දැනෙන රසයේ අඩුවීමක් පිළිබඳව දිගින් දිගටම පැමිණිලි කර සිටියේය. එසේම ඇය ගැබ්බර වියේදී රස විඳින රතු කැලෑ පළතුර කෑමේ දොළදුකකින් දීර්ඝ කාලීනව පෙළුණාය. මූන්මෙල් වතුයායේ අස්සක් මුල්ලක් නැර අප්පන් විසින් යෙද වූ කම්කරුවන් කිසිවෙකුටත් මේ අරුම පුදුම පළතුර හටගන්නා ගසක් පිළිබඳ ඉඟියක් හෝ සොයා ගැනීමට නොහැකි වීමෙන් ඇනීටා ඒ දොළදුක සමග ඉදිරි වසර 20කට ආසන්න කාලයක් අසහනෙන් යුතුව ගෙමා දැමීමේ සූදානමක පසුවිය. ඒ කාලය තුළ ඇය විවිධ ආහාර වර්ග අත්හදා බලමින් ඒවාහි සුවඳ ආග්‍රහණය කරමින් දිවගාමින් සහ ඒ දෙස බලා හිඳීමෙන් තම කෑම රුචිය වැඩි වේදැයි අත්හදා බැලුවාය. අම්බිකාට පාතියාට හෝ සිත්තම්මාට ඒ සියලු කෑම වර්ග බෙදා දෙමින් ඔවුන් ඒවා තලු මරමින් රස විඳිනු තම රසනහර උත්තේජනය කර ගැනීමේ අභිප්‍රේරණයෙන් බලා හිඳ අවසානයේ නිරාආහාරව නින්දට වැටුණාය. ඇයගේ දිවෙහි රස අංකුර වියලී ගිය අතර එය කතා කිරීමේදී පමණක් නැටවෙන නිකන්ම නිකං මස් වැදැල්ලක් පමණක් බවට පත්විය. මේ ආහාර අත්හදා බැලීමේ සඳහා ඇයට ඕනෑ තරම් කාල වේලාව තිබුණාය. කැමෙලියා සෑම විටම ෂන්මුගම්ගේ උර මත හෝ ලියන මේසය යට ජෙෆ්රිගේ කකුලක් බදාගෙන සිය ළමා විය ගෙවා දැමීමට තීරණය කර තිබීම තුළ ඇය නොදැනුවත්වම ඇනීටාගෙන් ගිලිහී යාමේ අවදානමක පසුවිය. මව සහ දියණිය අතර වූ බන්ධනය අතිශය සාම්ප්‍රදායික එකක් විය. හාදු දීම, සුරතල් වීම, පණ්ඩිත කතා කීම ජෙෆ්රිගේ කෙළ බදා ඉතිරී ගිය අතර හදිසි උණ ගැනීම්, වමනය, පාචනය සහ කැස්ස ඇනීටාගේ උකුලෙහි ඉතිරි විය.
ෂන්මුගම් සහ ජෙෆ්රි අතර හතිහලමින් දිව යමින් උස්මහත් වූ කැමෙලියා සුරතලය සහ අවධානය වැඩි මාත්‍රාවෙන් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස අතිශය සාම්ප්‍රදායික එකක් විය. ඔයා ආසම කෑම බ්ලැක්බෙරි. මොකද්ද ඔයා ආසම පාට? කළු. අහස ලස්සන මොන වෙලාවටද? කළු වැහි වලාකුළක දේදුන්නක් තියෙනකොට. ඔයා ඉන්න ආසම කොහෙද? කළුවරේ. ඔයා බොන්න කැමතිම කළු තේ. ඇගේ විසල් අල්මාරිය නොයෙක් මෝස්තරයේ කළු ඇඳුම් වලින් පිරී ගියේය. කළු තිර රෙදි, කළු කොට්ට, කළු මෙට්ට, කුෂන් කවර, කළු බුමුණුතුරු කැමෙලියාගේ කැමැත්තට සෙරම් බංගලාව අරක් ගත්තේය. කොළඹ සිට පැමිණි ඇනීටාගේ මමා තම මිනිබිරියගේ අන්ධකාර උන්මාදය දැක සිහිසුන්ව එහි ඇති ශෝකී පැහැය ගැන ඇයට කියා නුදුන් යක්ෂයාට බිලි වූ දෙමව්පිය දෙදෙනාට බැණ කැමැලියාගේ සිඟිති කෝපයට හසු වූවාය. ඈ වැරදි නැත. ඒ වන විට සේරම් බංගලාවේ කිසිදු දේවසුරුවමක් නොවූ අතර ඇනීටා හෝ ජෙෆ්රි දෙවියන්ගේ කිසිවක් ඉල්ලා කරදර වූයේ නැත. ඔහු වෙන්වෙන්ව ස්වර්ගයට ප්‍රවිෂ්ට වන පාලම පුපුරුවා හැර තිබිණි. එහෙයින් කැමැලියාද බෞතිස්ම නොකළ දරුවෙකු ලෙස හිඳීමේ වරප්‍රසාදය අත්වින්දාය. ෂන්මුගම් අවුරුදු 12ක් පමණ වන විට කැමීලියා සිය 5 වන උපන්දිනය උත්සවාකාරයෙන් සැමරුවාය. ඒ කාලය තෝමස් රොවෙල් සහ ඩේවිඩ් මූන්මෙල්ට් වතුයායේ හොඳම තේ රස විඳීම සඳහා එහි ආ ගිය කාලයයි. විශේෂ දේශපාලන සාකච්ඡාවන්ගෙන් උණුසුම්ම ජෙෆ්රිගේ හදවත තේජසින් පිම්බුණු කාලයයි. යටත් විජිතයක් පාලනය කරනවා කියන එක ලේසි නෑ. අපිම හදපු ධනපතියෝ ටික එකතු වෙලා ප්‍රතිසංස්කරණ ඉල්ලලා කරදර කරනවා. ජෙෆ්රි ඒකෙන් පේන්නේ මොකද්ද දන්නවද? මිනිස්සුන්ට කොච්චර සල්ලි තිබුණත් වැඩක් නෑ බලය නැතුව. කෝල්බුක් ආණ්ඩුකාරතුමා වැවිලිකාරයන්ව උඩට ගත්තා. මේ පැතිවල ඉස්තර මහදවල්වත් එළියට බහින්න බෑ. දැන් කොහොමද? හැම කන්දකම තේ යායක්. මේ දූපතෙත් තේ විතරක් වැව්වොත් ඇති තෝමස්. ඇනීට මොකද කියන්නේ? සිලෝන් වල මිනිස්සුන්ට මේ දීලා තියෙන බලතල මදිද? තෝමස් අසා සිටියේ ගෙත්තමක් කරමින් හුන් ඇනීටා දෙස බලා සිනාසෙමිනි. එංගලන්ත ආණ්ඩුව මේ දූපත බලෙන් යටත් කරගෙන කැලෑ හරක් රැලක් ආම්බාන් කරන එක සැරේට ගොපල්ල පත් කරගෙන තමන්ගෙම වාසියට තෝමස්. මං කැමති නෑ සිලෝන් වල මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් බර්ග කියලා බෙදනවට. ඉතින් උන්න බෙදිලා ඉන්නේ. නෑ ආණ්ඩුකාරයා තමයි බෙදුවේ මන්ත්‍රණ සභාවට වෙන වෙනම ජාතිය අනුව මිනිස්සුන්ව තෝරලා. හරි ඔන්න අපි ඡන්ද ක්‍රමයක් ගේනවා මේ සැරේ. එතකොට ඇනීටා මහත්මියට පුළුවන් ජෙෆ්රි අතේ ඔබතුමියගේ අදහස විධායක සභාවට දෙන්න. ඇයි මම මගේ අදහස ජෙෆ්රි අත යවන්නේ? මගේ අදහස කියන්න ඕනි මම. මට ලැබෙන්නේ නැද්ද ඡන්දයිතිය? ඒ මොහොතේ ඇනීටා විසින් තම ගෙත්තම මත යවූ තද ඉදිකටු පහර ජෙෆ්රිගේ හදවතේ ඇනී ගිය අතර ඉන් මාස කිහිපයකට පසු සිලෝන් රාජ්‍යයට හඳුන්වා දුන් සීමිත ඡන්ද බලය හිමි වූ උගත් ධනපති සුළුතරයක් වූ පුරුෂයන් අතරට මහත්මා ලීලාවෙන් ජෙෆ්රිගේ නාමයද එක් විය. මන්ත්‍රණ සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට සිය වටිනා ඡන්දය භාවිතා කළ දිනට පසු දින හාහාපුරා මිලදීගත් මෝටර් රථයේ නැගී සේරම් බංගලාවට පැමිණි ජෙෆ්රි ඉන් බසිමින් කියා සිටියේ ඡන්දෙ දෙන්නවත් කාර් එලවන්නවත් ගෑනුන්ට බෑ කියාය. ඉන් සති කීපයකට පසු ඔහු රියදුරු පුහුණුව සඳහා රැගෙන විත් තිබූ සිංහල මිනිසෙකු මගින් කාර් පැදීම ඉගෙනීමට ගොස් තිරිංගය වෙනුවට වෙනත් යමක් පාගා දමා කොන්ද කඩා ගත්තේය. ඇනීටා සතියකට වරක් වතුයායේ කම්කරු පැල්පත් පිහිටි කොටසට ෂන්ගුම
සමග ගැටුවාය. එය දිනෙන් දින විශාල වෙමින් තිබූ අතර ව්‍යාප්ත වන තරමට එහි ජීවී පැවැත්ම සංකීර්ණ විය. වැඩි පිරිසක් විසින් ඉවත ලන ලද මල මූත්‍ර ක්‍රමවත්ව බැහැර කිරීමට ඉගෙන නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුහු නිරන්තර බඩේ රුජාවන්ගෙන් පෙළෙන්නෝ වූහ. වයස අවුරුදු 13 පමණ වන තෙක් නිවසේ විසූ කුඩා කොල්ලන් සහ කෙල්ලන් ඉන්පසු වතු වැඩ පිණිස දක්වාගෙන ගියහ. ඒ වන විට වතු යාය පාලනයට කළමනාකරුවන් කිහිප දෙනෙක් සහ සුපිරින්ටන්ලා කිහිප දෙනෙකුම සිටි අතර ඔවුහු පාලනයේ පහසුව පිණිස නිතර කම්කරුවන් අතර භේද ඇති කළහ. සිනහසීමට උගෙන නැති ඔවුහු ඉක්මනින් එකිනෙකා හා ඇන කොටා ගැනීමට උගත්හ. මේ සියල්ල දෙස ආවේගයෙන් බලා සිටින ඇනීටා කලකිරුණු සිතින් යුතුව වතු යායේ සොහොන් පිටිය හරහා ගොස් රතු කැලෑ පළතුරක රසයෙන් බර කරගත් සිය නොසිඳුණු ආශාවේ පත්ලට වැටෙමින් කළු කෙල්ල නිදනා බිම් කඩ නොපාගා සේරම බංගලාවට වැදුනාය. පාදිලිතුමන් විසින් දෙවියන් වහන්සේද පූසාරි විසින් හනුමන්තාද වරින් වර මූන් මෙල්ට් වතු යායේ පහළ වූ බැවින් කම්කරු ගැහැණුන් සහ පිරිමින් ඒ දෙදෙනාගේම ඒ තරම්ම වෙනසක් නොදුටු සර්ව සාධාරණ භක්තිවන්තයෝ වූහ. ඔවුන්ගේ යහපත තකා යමක් දෙන අයෙකු ඔවුන් සෑම විටම දෙවියන් ලෙස අදහන්නට පුරුදු වූ අතර ටින් ටිකට් ක්‍රමයට වත්තේ සහල් බෙදා හල රාජාණ්ඩු නියෝජිතයාද ඇනීටා නම් නෝන මහත්තයාද දේව මණ්ඩලයේම වැඩ සිටි ප්‍රාතිහාර්ය පාන්නට අයත්දැයි ඔවුහු අවංකවම කල්පනා කළහ. දේවාලයද පල්ලියද යැයි හරියටම කිව නොහැකි වූ මූන් මෙල්ට් වතු යායේ ශුද්ධ වූ කෝවිල් පල්ලිය තුළ ජේසුතුමන්ද හනුමන්තාද දෙවියන්ද සහයෝගයෙන් වැඩ සිටියෝය. යම් විටක අත්වැරදීමකින් ජේසුතුමන්ගේ නළලෙහි තුන්දූරු ගෑමද හනුමන්තා දෙවිඳුන්ට ශුද්ධ වූ ජලය ඉසීමද හැරුණු කොට වතු කම්කරුවන් දෙවියන්ට තම දුක කීමේදී හොඳින් බේරා ගෙන දෙවියන්ට ඌව පැටලිලි සහගත නොවන ආකාරයෙන් එය බෙදා හදාගෙන කීමේ දක්ෂයෝ වූහ. යම් කරදරයකදී තමාට පිළිසරණ වන්නේ ජේසුතුමන්ද හනුමන්තා දෙවියන්ද යන ගැටලුව විසඳා ගත නොහැකි වූ විට පමණක් ඔහු ඇනීටාගේ සහය පැතූහ. තමා මූන් මෙල්ට් වතු යායට පැමිණ වසරකින් පමණ දෙවියන්ද එංගලන්ත රජුද එකම වලක වැළලූ බවට සපථ කර තිබූ ඇනීටා මෙම කාර්යයේදී පමණක් වතු ගැහැණුන්ට දෙවියන් සොයා දීමට උපකාරී වූයේ එය දේව වරමක් ලෙස සලකා නොව ඉන් ඇය නොමද කෲර සතුටක් ලැබූ බැවිනි. ඒ සඳහා ඇයට පියාගෙන් ලැබී තිබූ රන් පවුම දුකට පත් වූවන් ඉදිරියේ උඩ දමා වික්ටෝරියානු මහරැජනගේ හිස වැටුණු විට ජේසුතුමන් යැයිද අනෙක් පස වැටුණු විට හනුමන්තා දෙවියන් යැයිද කීවාය. මෙය වතු ගැහැණුන් අතර කෙතරම් ජනප්‍රියද යත් කලක් ගතවීමේදී ජේසුතුමන් කියනු වෙනුවට අද පූජාව මහරැජනට යැයි කීමට ඔවුහු පුරුදු වූහ. මූන් මෙල්ට් වතු යායේ කම්කරුවන්ගේ දුක් කරදර වැඩිවන්නට රන් පවුම කඩතුළු බිමෙහි දිගු කාලයක් රළුව ස්පර්ශ වීමද වැඩි වූ අතර කලක් ගතවන විට එහි රැජනගේ හිස සහිත රුව මැකී ගියේ දෙවියන් කවුදැයි තීරණය කිරීමේ පූර්ණ වගකීම ඇනීටා වෙත පවරමිනි. එහෙත් මේ කිසිදු දේව වරමක් නොවූ පාතියා කෙස් ගසක් දෙස බලා අනාවැකි කීමෙහි දිගටම යෙදුණාය. ඇගේ කුඩා පැල්පත ඉදිරිපිට සමහර දිනවල කම්කරුවන් පෝලිම් ගැසී අනාවැකි ඇසීමට සැදී පැහැදී සිටියෝය. එහෙත් ඇය අනාගතය කීවේ ඇයට සිතුණු දිනවල සිතුණු අයට පමණි. අන්න පාතියා අද කෙස් ගහකට අනාවැකි කියනවා යන පණිවිඩය එක්වරම වතු යාය පුරා සුළඟක් සේ හමා ගිය විට ඇගේ පැල්පත ඉදිරියෙන් මිනිසුන් මීමැස්සන් සේ පෝලිම් ගැසුණාහ. නමුත් මේ බොහෝ අය ආශා කළේ තමා පිළිබඳ අනාගතය දැකීමට වඩා
අනුන් පිළිබඳ අනාවැකි ඇසීමටයි. පාතියාගේ අනාවැකි වලට ද්වේෂ කළ ඇගේ පවුලේ සියල්ලන් මේ විකාර අනාගත වාක්‍යයන්ගෙන් බේරීමට තම හිස් බූ ගැහැවෝය. ඇනීටා ඇගේ දිනපොතේ ලියා සිටියේ අනාවැකි නිස්සකවම භූතයන් මෙනි. මිනිස්සු භූතයන්ට මෙන්ම අනාවැකිවලටද බිය වෙති. එහෙත් ඇසීමට හෝ දැකීමට ආශාවෙන් පොරකති යනුවෙනි. දිනක් පාතියා ෂන්මුගම්ගේ කෙස් ගසක් දෙස බලා කියා සිටි අනාවැකිය දින ගණනක් යන තෙක් මූන්මෙල්ට් වතුජායේ එකම ඕපාදූපය විය. ලේට ලේ මුණ ගැහෙනකොට ෂන්මුගම් මේ වත්ත අතහැරලා ගිහිල්ලා ඉවරයි. 8 වන පරිච්ඡේදය. පෙනී සිටීමට පෙර දෙවරක් සිතන්න. මන්ද ඔබ එය ගෙන යන්නේ අනාගතයටයි. නව සේරම් බංගලාවේ ඉදිකිරීම් අවසන් වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. ජෙෆ්රිගේ හදවත පෙළූ එංගලන්ත පන්නයට ජීවත් වීමේ උණ සන්නිපාතය ඔහු වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයෙන් දුම්මල්ලා මදක් සුව කරගත්තේය. පළල් ආරුක්කු සහ ලූවර් පතුරු දොරවල් වලින් නිර්මාණය වූ එහි මනස්කාන්ත දිගු පඩිපෙළ සුවිශේෂ වූ කැටයම් සහිත අත්වැටවලින් ආඩ්‍ය විය. එම හංස බීරලු කැටයම් පසුකර ඉහළට පිවිසුණු විට මූන්මෙල්ට් වතුජායේ හරිත පැහැයෙන් බැබලූ තේ වගාව දිගු ප්‍රංශ ජනෙල් විවෘත කළ විට දිස්විය. ඉතාලියෙන් ගෙන්වන ලද කිරිගරුඬ පාෂාණයන්ගේ ඉදිරිපස බිත්ති අලංකාර කෙරුණු අතර රාත්‍රී කාලයට සඳ එළිය ඒ තුළ දියව ගොස් මූන්මෙල්ට් යන්න ප්‍රායෝගිකව අර්ථ ගන්වා සිටියේය. එහෙත් ඇනීටාගේ අදහස වූයේ නව සේරම් බංගලාව එය නිර්මාණය කළ උන්ගේ ආත්මීය ගැති බව මෙන්ම යැපී මානසිකත්වයේ පිළිබිඹුවක් වන බවයි. එහෙත් ජෙෆ්රි නව සේරම් බංගලාවේ ඇතුළතින් සහ පිටතින් ඇවිද ගොස් ආතතියෙන් යුතුව උස්මහත් වූ තම අනාථ ආත්මයේ අඳුර නසන්නට මෙන් විසල් වීදුරු ආලෝක පහන් සවි කළ යුතු අහුමුළු ගැන විමසිලිමත් විය. එහෙත් ඒ පහත් විදුලියෙන් ආලෝකමත් වීමට තවත් වසර කිහිපයක කාලයක් ගත කළේය. ආලෝකය නොසැපූ සියලු පහන් මිලක් දරා නිස්කාරණයේ නඩත්තු වෙමින් එංගලන්ත විලාසිතාවන් ප්‍රිය කළ ශෝභන එහෙත් නූගත් අමන ගැහැණුන්ගේ විලාසයෙන් උජාරුවෙන් එල්ලී සිටියේය. බුමුතුරුණු සහ ඝනකම් තිර රෙදිවලින් මන්දිරයේ පිටත දුක්ඛ දෝමනස්යන් ඇතුළට කඩා වැදීම වළක්වා ප්‍රීතියෙන් උණුසුම් කොට තිබිණි. ඒ අතර තවදුරටත් එකිනෙකා හා දොඩමළු නොවූ මළ බැඳීමට ආසන්න පැවැත්මක් සහිත යුවළක් චීනච්චට්ටි පඩිපෙළවල් ජලය ඉසින විසල් සිංහ කටවල් සහ නව පන්නයේ ලී බඩු හරහා ඇවිද ගොස් කාමර දෙකක නින්දට වැටුණි. අක්කර දහසකට ආසන්න වූ මූන්මෙල්ට් වතුජායේ සැලකිය යුතු කොටසක් දේපලින් බර විය. එහි නිලධාරීන් පාලකයන් සහ ගිණුම්කරුවන් පැරණි සේරම් බංගලාවේ නවාතැන් ගත්හ. එහෙත් තමාට වාසනාව ගෙන එන්නේ යැයි ජෙෆ්රි විසින් විශ්වාස කළ ගබඩා කාමරය සහ එහි ඉදිරිපස එල්ලී හුන් හදවත පැළුණු අශ්වයා ඔහු විසින් අත් නොහැරියේය. තම සියලු ගනුදෙනු සහ මුදල් හුවමාරු සිදු කිරීමට ඔහු නව සේරම් බංගලාව දෙස බලා පැරණි සේරම් බංගලාවේ අගුව දිගේ ගොස් අශ්ව හදවත් සිදුරු පසුකර ගබඩා කාමරයට රිංගා ගත්තේය. ඒ අතර ඇනීටාගේ සමහර ආකල්ප උද්වේගකාරී සහ අශීලාචාරයැයි සැලකූ නිසා ජෙෆ්රිගේ කෝපය පුරුෂාධිපත්තයේ යවුලෙන් ඇවිස්සිණි. වතුකරයේ කම්කරුවන්
හා පෑහෙමින් ඇය කරන ගනුදෙනුව ඔහු නොරිස්සුවේය. මේ සියල්ලක් තුළම ඔහු දුටුවේ ඇය ඔහු අභිබවා යාමට ගන්නා අසංවර උත්සාහයයි. වතුකම්කරුවන් කෙරෙහි කිසිම දිනක හිතෛෂීභාවයක් හෝ සුවිශේෂ ඇගලුම්කමක් පහළ කර ගැනීම නින්දිත ක්‍රියාවක් සේ දුටු ජෙෆ්රි එය තම ධනපති පන්තියේ වරප්‍රසාදවලට පයින් ගැසීමක් බව විශ්වාස කළේය. කම්කරු ගැහැණුන් හා නිදිවැදීම තමාගේ සන්තකයේ සිටින අශ්වයෙකුට තැලීමට ඇති අයිතියට සමාන අයිතිවාසිකමකි. ධනපතියෝ යෝධයෝය, කම්කරුවෝ කුරුමිට්ටෝය. අශ්වයා පිට නැගි කම්කරු පැල්පත් හරහා ගමන් කිරීම ඔහු තමාගේ යෝධ භාවයෙන් පිම්බී ස්වර්ගයට ළඟා වන අවස්ථාවක් වේ. දුප්පත් නිහීන පැල්පත්වාසීන්ගේ අමන කුලෑටිකම් ඉදිරියේ ඔහුගේ මනුෂ්‍ය ගති අගුලෑවිණි. උන්ගේ අබලන් පැල්පත් නොදකින ලෙස ජෙෆ්රිගේ ඇස් ආත්මාර්ථකාමීත්වයෙන් අන්ධ විය. සියල්ලට වඩා ඔහුගේ යටහත් නිලධාරීන් නිතරම තම ස්වාමියා හා කම්කරුවා වෙන්වන මායිම් පුළුල් කර සිටියේ ඉන් ලබා ගත හැකි වාසි ලබමිනි. ඔවුන් නිතර කියා සිටියේ සර් මේ කැලෑ සත්තුන්ට කවදාවත් බුරුලක් පෙන්වන්න එපා කියාය. ඔහු වතුකම්කරුවන් කෙරෙහි දැක් වූ කෲර වහල් ප්‍රතිපත්තිය යට සැඟවී තිබුණේ විනයෙන් විනිර්මුක්ත හීලෑ නොවූ තිරිසනෙකුට දක්වන භීතියෙහි ගිනි පුළිඟුවයි. ඒ ගැටුම ආරම්භ වූයේ කොම්මනක් සේ සෙමෙන් ආක්‍රමණය කළ ආපදාවක් හේතුවෙනි. පළමුව වතුකම්කරුවන් එකා දෙන්නා එම රෝගයට ගොදුරු වූ අතර පසුව එක් රැයකින් බොහෝ දෙනෙක් එකම ආකාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට වූහ. සෙමෙන් එහෙත් නිරන්තරව හටගන්නා අත්පා ගැසීමෙන් ආරම්භව දින කිහිපයකදී බිබිලි මතුව සැරව පිරි ඒවා පුපුරා ගලා යන්නට විය. ඇඟිලිවලින් අල්ලා තේ දළු නෙලීම කළ නොහැකි වූ බැවින් දළු නෙලීම මඟහැරී තේ ගස් බාල වී ගියේය. වෛද්‍යවරයාගේ උපදෙස් මත ජෙෆ්රි සහ පිරිස වහ වහා රෝගී වූ පිරිස් අනෙක් පිරිසගෙන් වෙන් කිරීමට කටයුතු කළද වසංගතය අලුමතට පිම්බා සැම අතම පැතිර තිබිණි. දහදිය කඳුළු සොටු සැරව ලේ සමග පොඩි උන් එක කොටේ දුහුවිල්ලේ වැතිරී අපායට ඇසෙන්නට හඬමින් උන්හ. මූන්මෙල්ට් වතු යාය එකම නරකාදියක වැටි දුර්ගන්ධයකින් යුත් අපිරිසිදු තෙතමනයේ පුස්කමින් තිබිණි. වෛද්‍යවරයාගේ උපදෙස් මත පැරණි සේරම් බංගලාව කොන්ඩිස් භුජම්වලින් පිරී ගියේය. කොන්ඩිස් දිය කළ වතුර කම්කරුවන් අතර බෙදා දීමද ඉන්නවුන් පිරිසිදු වනවාදැයි බැලීමද ඒ දිනවල වතු යායේ බලධාරීන්ගේ එකම රාජකාරිය විය. එහෙත් එක් පසකින් මෙල්ල කරද්දී අනෙක් පසින් නැවත නැගී එන ගතියකින් යුක්ත වූ රෝගවාහකයා බලධාරීන්ගේ කණෙන් රිංගා යන්නට සමත් වූයේය. ආදායම අඩු විය. රෝගීන්ට නොමිලේ කෑම බීම සැපවිය යුතු විය. ජෙෆ්රිගේ ඉවසීම කුලප්පු වූ කුළුහරකෙකුගේ වේගයෙන් සීමාව ඉක්මවා පැන යමින් තිබිණි. රෝගයට ගොදුරු වූ නොවූවන් දෙගුණයක් වැඩ කළ යුතු වීම ඔහුගේ නියෝගය විය. ඇනීටා දින ගණනාවක් මේ කිසිවක් නොදුටු උපන් අන්ධයෙකු සේ සිය පියාගේ වෛද්‍ය පොත්පත් කියවමින් නිවී සැනසිල්ලේ සිටීම ජෙෆ්රි පුදුමයෙන් උමතු කරලීය. ඉන්පසු ඇය පැරණි සේරම් බංගලාවේ වසා තිබූ විසල් කාමරයකට ස්වර්ගස්ථ වූ වෛද්‍යවරයාගේ පැරණි බන්සන් 1000ක හංසපාතික ගෙන්දම් මලු සහ කල්ලිකුත් නොවූ බෙහෙත් දියර පිරුණු පීප්ප ගෙන ගොස් එහි දොර අගුල්ලා ගත්තේය. විටින් විට අප්පන්ගේ අලු ටිකක් ගැනීමට ගින්දර ටිකක් ඉල්ලා ගැනීමට පමණක් දොරෙන් අඩක් විවෘත කර කෑ ගැසුවාය. සියලු කරදර මැද ජෙෆ්රි පාතියා හා අප්පන්
දොරට කන තබා අසා සිටින සෑම මොහොතකම කාමරය තුළ ඇසුණු ගුප්ත නිහඬ බවක ഘോഷාව ඔවුන් කුතුහලයෙන් බිහිරි කර වූයේය. දොර යටින් ගලා ආ නාසය හකුළු වාලන දුර්ගන්ධයෙන් ඔවුහු විසඤ්ඤ වූහ. අවසානයේ අද්භූත සමය රෝගය බේබද්දෙකුසේ වතුජායේ කරක් ගැසීමද එකල දින කිහිපයක් පැවති දුම්රිය වර්ජනයද ඉවසනු නොහැකිව අපේක්ෂා භංගත්වයට පත්වීමෙන් දුර්වල වූ ජෙෆ්රි විසල් සෝපාවක් මත උන්මත්තකයෙකුසේ වැටී සිටි දිනක අවුල් වූ හිසකින් කිලිටි වූ ගවුමින් සහ පැල්ලමින් ගැසුණු මුහුණකින් යුක්තව ඇනීටා යයි කටහඬින් පමණක් හඳුනාගත හැකි වූ ස්ත්‍රියක් කාමරයේ අකුළු හැර පිටතට පැමිණියාය. ඇයගේ නියෝගයෙන් විශේෂ දියර වර්ගයක් වතුජායේ කම්කරුවන් අතර බෙදා දීම ඇරඹුණේ ඉන්පසුවය. රෝගය සම්පූර්ණයෙන් පළවා හැරීමට එයින් පසුත් සති 2ක පමණ කාලය ගත විය. ඇනීටාගේ විශේෂිත දියර වර්ගය භාවිතයෙන් පළමු දින 2 තුළම සුවිශේෂී ප්‍රගතියක් අත්කර සිටි අතර ජෙෆ්රි ඩේවිඩ් හා කියා සිටියේ ඇනීටා මොකක් හරි ලොකු බෙහෙතක් හැදුවා. ඒක ඇගේ ගාගත්තම තමයි ලෙඩේ ගොඩක් අඩු වුනේ යනුවෙනි. විවේක ඇති මොහොතක ඩේවිඩ් ඇයගෙන් ඒ පිළිබඳ අසා සිටියේය. ඇයගේ පිළිතුර වූයේ තනි වචනයකි. සබන්. එක්තරා සැඳෑවක ඇනීටා හා ඩේවිඩ් විසිත්ත කාමරයේ හිඳ කම්කරුවන් සබන් පාවිච්චියේ වැදගත්කම සාකච්ඡා කරමින් සිටි මොහොතක එතැනට අනවසරයෙන් කඩා වැදුණු ජෙෆ්රි පරල වූයේය. ඉන්පසු කෙරීගෙන ගිය උද්වේගකර කතාබහ ඩේවිඩ්ගේ වම් පසින් හිඳ ජෙෆ්රිද දකුණු පසින් හිඳ ඇනීටාද ඔහුට කිසිවක් කියන්නට ඉඩ නොදී පුපුරුවා හැරියෝය. සබන්. ඩේවිඩ් උඹට පිස්සුද? උඹ මට කියන්නේ හරියට පස්ස හෝද ගන්නවත් දන්නේ නැති මේ කාලකන්නින්ට සබන් ගෙනත් දෙන්න කියලාද? හරි මං දෙන්නම්කො මුන්ට සබන් සුවඳ ගහ ඉන්න. ඩේවිඩ්. මුන් හරියට පස්ස හෝදන්නවත් දන්නේ නැති නිසාම තමයි සබන් දෙන්නම ඕනේ. මේ මිනිසුන්ගේ පිරිසිදුකම නැති වුණොත් මොකද වෙන්නේ? උන් දලු කඩන්නේ අත්වලින්. ඒ ඇඟිලි නිරෝගීව තියෙන්න ඕනි අඩුම තරමේ ඒ නිසාවත්. ඩේවිඩ් උඹ දන්නවද මේ දවස් ටිකේ කීයක් පාඩුද කියලා? මුන්ගේ මේ නාඩගම හින්දා. අනික සබන් කියන්නේ මුන්ට පාවිච්චි කරන්න හදපු එකක් නෙමෙයි. ආණ්ඩුකාරයා මට බදු ගහයි මුන්ට සබන් ගාලා නාන්න දුන්නොත්. ඩේවිඩ් රසායන විද්‍යාව ගැන මොකක්ද කියලා දන්නේ නැති මෝඩයින්ට සබන් හදන එක මැජික් එකක් වුණාට දක්ෂ දොස්තර මහත්තයෙක්ගේ දුවට ඒක එහෙම නෙමෙයි කියලා මතක තියාගන්න. ඩේවිඩ් හොඳට මතක තියාගනින් සබන් කියලා දෙයක් මේ ලෝකේ නෑ එච්චරයි. ඩේවිඩ් හොඳට මතක තියාගන්න අපිරිසිදුකමට හැදෙන වසංගත තව ඕනි තරම් මේ ලෝකේ තියෙනවා එච්චරයි. එකිනෙකා හා දොඩමලු නොවන එදිරිවාදී අඹුසැමි යුවලකට මැදි වූ විට අසරණ වන්නේ ඔවුන්ගේ පවුලේ ළඟම හිතවතා බවට සේරම බංගලාව ඔප්පු කර සිටියේ 98 වැනි වතාවටය. වේදනා නාශක සොයා ගැනීමට කරන ලද පර්යේෂණයකදී අත්වැරදීමකින් පර්යේෂණ බඳුනක් පිපිරි පැරණි සේරම බංගලාවේ කාමරයක් ගිනිගන්නා තුරුම ඇනීටාගේ විද්‍යාගාරය එහි දොර යටින් විටෙක දුම් දමමින්ද තවත් විටෙක අද්භූත ශබ්ද නගමින්ද එහිම ස්ථාපනය වී තිබිණි. ඇය දිගින් දිගටම මමාට ලිපි ලියා යවමින් ඇයට අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය සහ බෙහෙත් වර්ග කොළඹින් කරත්ත පුරවා වතුයායට ගෙන්වා ගත්තාය. වෛද්‍යවරයාගේ සේවය වෙනුවෙන් වැන්දපු බිරිය වෙත සුදු ආණ්ඩුවෙන් ගෙවනු ලැබූ පාරිතෝෂිත බල්ලන් වෙනුවෙන් පමණක් වැය කර සිටි ඇය එතැන් සිට සිය දියණියගේ පර්යේෂණ වෙනුවෙන්ද වියදම් කිරීමට වග බලා ගත්තේ ස්වර්ගස්ථ වූ සැමියාගේ ආත්මයට
සැනසීමක් ලබා දෙනු පිණිසය. දවසින් වැඩි කාලයක් විද්‍යාගාරයේ ගත කළ ඇනීටාගේ අනතුරුදායක හැසිරීම පිළිබඳව දිගින් දිගටම චෝදනා කළ ජෙෆ්රි නව සේරම් බංගලාවේ සේවකයන් සහ ෂන්මුගම් දැනුවත් කර සිටියේ කැමැලියා සිය මවගෙන් ඈත් කර තබන ලෙසයි. මව සහ දියණිය අතර වූ සාම්ප්‍රදායික බැඳීමටද පළමු අතුල් පහර එල්ල වූ අතර ඒ කිසිවකට නොසැලුණු ඇනීටා ඇරපුවතක් නෑ කැමැලියා එයාගේ පපා වගේමයි යැයි කියූ සියල්ලන්ට ඇනීටා පිස්සියක් යැයි සිතන තරමට තරව කියා සිටියේ නෑ එයා මං වගේ යැයි කියාය. මූන් මෙල්ට් වතුජායේ කම්කරුවන් වෙනුවෙන් සබන් දියර කොන්ඩිස් එමෙන්ම ලුණු සහ ගෙන්දගම් මිශ්‍ර සමේ රෝග සඳහා වූ ආලේපන දිගින් දිගටම ඇනීටාගේ විද්‍යාගාරයේ නිපද වූ අතර මූන් මෙල්ට් කම්කරුවන් පළමු වතාවට සිය ජීවිතයේ වැදගත්ම සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රායෝගිකව ලබන්නට තරම් වාසනාවන්තයෝ වූහ. වතුකම්කරුවන්ගේ කහට බැඳුණු ඇඟිලිවල නිරෝගී භාවය පිළිබඳ අන් කවරදාකටත් වඩා ඇනීටා උනන්දු වූ ඒ කාලයේ පුංචි මම්මා සිය තුන්වන විවාහයේ එංගලන්ත ජාතික ඡායාරූප ශිල්පී ස්වාමිපුරුෂයා සමග විසල් ලී පෙට්ටිද දිගු කකුල් සහිත උස ඇටවුම්ද දරුවන් බියවැද්ද විය හැකි කළු ලෝගුද ඇනීටාගේ මමා සහ බල්ලන් සිව් දෙනෙකුද කරත්තවල පටවාගෙන සේරම් බංගලාවට පැමිණියෝය. බල්ලන් 19 දෙනාගෙන් ඒ වන විට ඉතිරිව සිටියේ 4 දෙනෙකු පමණි. මමා යන තැනට දම්වැල් කඩාගෙන උම්මත්තකයින් සේ දිව යන්නට ගොස් කොළඹ කාර්යබහුල නගරයේ ට්‍රෑම් කාර්වල හැපී උන් 15 දෙනෙක්ම විටින් විට මිය ගියේ. කොළඹ නගර සභාවෙන් ශත 25ක දඩයක් බල්ලන්ගේ නොමනා හැසිරීම් වලට ගෙවීමට නියම වෙමිනි. එතැන් සිට ඇය යන්නේ කොතැනටද එතැනට ඉතිරි බල්ලන් සිව් දෙනා රැගෙන යමින් ඇගේ නිදහස් අහිමිවීම පිළිබඳ නැවත නැවතත් මැසිවිලි නැගුවාය. පුංචි මම්මා සිය ස්වාමිපුරුෂයා සමග වතුකම්කරුවන් කිහිප දෙනෙකු විසින් අපහසුවෙන් කොඳු නවා ගනිමින් ඔසවා ගනු ලැබූ ඡායාරූප ඇටවුම්ද රැගෙන මූන් මෙල්ට් කම්කරු ගැහැණුම් පන්නමින් ඔවුන්ගේ ඡායාරූප ගැනීම ආරම්භ කර සිටියේ වතුකරයේ කරක් ගසනා දිවියන් දෙදෙනෙකු සේ ඉවල්ලමිනි. තේ පඳුරක් යටදී මූකලානකදී තරුණ ගැහැණියක් තනිකර ගන්නා ජෝර්ජ් ඇය බියවද්දා ඇයගේ උඩුකය නිරුවත් ඡායාරූප ගැනීමට සමත් වීම තෙක් ඔහුගේ දක්ෂතාව දිගු විය. තේ කූඩය පිට බැඳගත් අම්බිකා අල්වාගත් ඔහු ඇය නිරුවත් කරවා කළු ලෝගුවක් තුළට රිංගාගත් බව ඇය මහ හඬින් හඬා වැටෙමින් කියා සිටි මොහොතේ ඇනීටා වේගයෙන් ඇයට අතුල් පහරක් එල්ල කර දන්නා දෙමළෙන් අසා සිටියේ උඹට බැහැයි කියන්න තිබුණේ නැද්ද කියාය. කුස්සියේ තනිවම හඬා වැටමින් ඇය අසා සිටියේ අනේ ලොකු නෝනා අපට බැහැයි කියලා කියන්න පුළුවන්ද කියාය. ඇනීටා ඇයටම සාප කරගත්තාය. කැමැලියාගේ 6 වන උපන්දිනය පසුවීමෙන් දෙවන දිනයේ ඇයගේ ගෘහස්ථ අධ්‍යාපනය වෙනුවෙන් ජෙෆ්රිගේ තීරණයකට අනුව එවකට වතු හිමියන්ගේ දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කළ සුදු ජාතික අවිවාහක ගුරුවරියක් සේරම් බංගලාවට පැමිණියේ ඇනීටා කෝප කරවමිනි. එයා තාම පොඩි වැඩි කඩදාසිවල අකුරු ලියන්න හරියට පැන්සලක්වත් අල්ලන්න බෑ. මුලින්ම කැමැලියාව එයාගේ වටේ ඉන්න මිනිස්සුත් එක්ක සහයෝගයෙන් ඉන්න උගන්නන්න. නැත්තං එයා ලොකු වෙලා මිනිස්සුන්ව තේරුම් ගන්න බැරුව අමාරුවේ වැටෙයි. තේ ගස් කප්පාදු කරනවා වගේ ළමයි හදන්න බෑ. ජෙෆ්රිද සේරම්ගේ එකම දුව අමාරුවේ වට්ටවන්න කාටවත් බෑ. එයා රැජිනක්. ඒ රැජිනට ඕනි කරන අධ්‍යාපනය එයාට දෙන්න ඕනේ.
එතැන් සිට සුදු අධිරාජ්‍ය දේවත්වයෙන් ඇදහූ අහංකාර මැදි වයස් එංගලන්ත කන්‍යාවක් කැමැලියාගේ අධ්‍යාපනයේ වගකීම භාරගත්තාය. එයට අමතරව වික්ටෝරියානු ස්ත්‍රියකගේ විලාසිතාවන්ද කකුල් කිටි කිටියේ එක් එකට අපහසුවෙන් වුව සංවරව හිඳගත යුතු පිළිවෙලද රාජකීය කෑම මේසයක පවත්වාගත යුතු අනම්‍ය චාරිත්‍ර වාරිත්‍රද කුමාර ලීලාවෙන් හෙබි පුරුෂයන් වෙත හිස පහත් කර තම සුරත දිගු කිරීමේ ස්ත්‍රී ලාලිත්‍යයද ඉගැන්වීමේ නිරත වූවාය. එංගලන්තයෙන් බොහෝ ඈත දූපතක තේවත්තක හිඳ රාජකීයත්වයට ඔබින ගැහැණියක තනන්නට වෙරදරන අසරණ අම්මණ්ඩිය දෙස අනුකම්පා සහගතව බලා සිට ජෙෆ්රිගේ කසිකබල් බෙල් බොටම් සහ අත්දිග විසල් කබායවල් හැඳි ඇනීටා ඇයගේ එකම ස්වර්ගය වූ සිය පරීක්ෂණාගාරය වෙත සාංකාවෙන් යුතුව රිංගා ගත්තාය. මමා සේරම බංගලාවට පැමිණ ටික දිනකින් බල්ලන් සිව්දෙනා ගුප්ත ආකාරයෙන් මිය ගියේ. කැමැලියාගේ ගුරුවරිය වන මිස් හෙදර් කැමැලියාට බල්ලා සහ මිනිසා අතර වූ ශිෂ්ටාචාරමය සම්බන්ධතාව උගන්වමින් සිටි සැන්දෑවකය. කැමැලියා බෙහෙවින් බල්ලන් අප්‍රිය කළ අතර බල්ලා සහ මිනිසා එකට නොවිසිය යුතු යැයි මුරණ්ඩු ලෙස තර්ක කරමින් සිටි මොහොතක අප්පන් සහ තවත් කම්කරුවන් සිව්දෙනෙකු වතු යායේ ඈත කොනක මැරී වැටී හුන් බලු මළකුණු 4 ගෙනවිත් සේරම බංගලාවේ මිදුල මැද පෙළට තැබුවෝය. ඒ සැන්දෑව සේරම බංගලාව සොහොන් මූසලක ගිල්වා සියල්ලන්ගේ හුස්ම හිර කළ පාපකාරී හවසක් විය. ඇනීටාගේ මමා පළමුව සිය සුරතලුන්ගේ මළකුණු දුටු මොහොතේ සියල්ලන් සිතා සිටි පරිදිම කෑගසමින් තදින් හඬා වැටුණාය. ඉන්පසු යමක් සිහි වූවාක් මෙන් එකවර නිශ්චල භාවයට පත්ව විශ්වාස කළ නොහැකි සංසුන් ස්වරයකින් සිය නැගණියගේ 3 වන විවාහයේ ස්වාමි පුරුෂයා අමතා සිටියාය. ජෝර්ජ්, ඔයාට පුළුවන්ද මම මේගොල්ලොත් එක්ක ඉන්න පින්තූරයක් මට අරන් දෙන්න? මේගොල්ලොන්ව මගේ උකුල උඩින් තියන්න. වෙනදා වගේ මාත් එක්ක හුරතල් වෙන විදියට ඒගොල්ලොන්ව පින්තූරෙන් දකින්නටයි මට ඕනි. ජෝර්ජ්, ඔයා දැන් ගන්න හදන පින්තූරේ දැක්කහම කිසිම කෙනෙකුට කියන්න බැරි වෙන්න ඕනි මේගොල්ලෝ ඉන්නේ මැරිලා කියලා. එයා අතිශය සංවේදී මෙන්ම තිගැස්සෙන සුළු ඒත් හෘදයාංගම ඉල්ලීමක් විය. මෙතෙක් කලක් ජීවී අජීවී වස්තුන්ට රූපමය ප්‍රාණයක් ලබා දීමට සමත් වූ ශිල්පියෙකු පළමු වතාවට ප්‍රාණය නිරුද්ධ වූ බල්ලන් සිව්දෙනෙකු පින්තූරයකින් ජීවමාන කර දීමේ බැරෑරුම්කාරයට අත ගැසුවේ එතරම් විශ්වාසයකින් නොවේ. එහෙත් ඒ වන විට ස්වර්ගය හෝ අපාය වෙත ප්‍රවිෂ්ඨ වී සිටි සුනඛ ආත්මයන් 4ක් හිටියාට වැඩි හොඳ උණුසුම් සජීවී ගුණාත්මක භාවයකින් යුතුව කැමරා කාචය මත ප්‍රාදුර්භූත වූ බවට තෘප්තිමත් වූ ජෝර්ජ් තම හිස ඔබාගෙන සිටි කළු පෙට්ටියෙන් පිටතට පැමිණියේ ඉන් ටික දිනකට පසු අවදි වීමට නියමිත වූ ඔහුගේ වාසනාවට අධිපති දෙවියන්ද සමගය. එදින රාත්‍රියෙන් අඩක් මමා විසින් ඇනීටා අවදියෙන් තැබුවාය. ඇය බිඳී ගිය හදවත සැඟවීමට මෙන් වෙනදාට වඩා දොඩමළු වෙමින් කොක් හඬලා සිනාසෙමින් කැමැලියා හා කවටකමට එකට එක කියමින් සේරම බංගලාවේ වැසියන් බියවැද්දුවාය. එහෙත් ඒ සියලු දෙයට යටින් ගිනි පුපුරක්සේ වරින් වර දැල්වුණු කාන්සිය රථ ඇගේ නෙත්වලින් සැඟවීමේ උපක්‍රමය වැඩකට නැති ලෙස අපතේ යමින් තිබිණි. එහෙත් ඇය දිගින් දිගටම එම නිෂ්ඵල ව්‍යායාමයේ යෙදුණාය. කෙසේ වෙතත් ඇය එදා රාත්‍රී නින්දට පෙර ඇනීටා හා කියා සිටි දෙය අත්‍යන්තයෙන්ම අවංක මෙන්ම ඇගේ ගැඹුරු හදවතේ අභිලාෂය පෙන්න වූ කැටපතක් විය. ඇනීටා, ඇත්තටම ඔයාට කියන්න මම දැන් නිදහස්.
ඔයා දීග ගියාට පස්සේ මම කවදාවත් මූන් මේල් වලට ආව ඇරෙන්න වෙන කිසිම තැනක ගියේ නෑ. ඒකට මට වෙලාවක් තිබුණෙත් නෑ මේ බල්ලන්ගේ වැඩත් එක්ක. දැන් මම මගේ සංචාරක අහිකුන්ටික ජීවිතේ පටන් ගන්න ඕනේ. ඔයාට මතකද මීරියම් නැන්දව? ඔයාගේ පපාගේ දුරනෑයෙක්. අනේ ඒ දවස්වල ඔයා පොඩි කාලේ ඔයාට අන්දන්න ලස්සන ඇඳුම් අහලා දෙනවා. පිම්බුණු ගවුම් එයා බැන්දේ නෑනේ. නිදහසේ ඉන්නවා. මට එයාව බලන්න යන්න ඕනේ අනීටා. එතකොට අර අපේ පවුලට හොඳටම හිතවත් පාස්ටර් කෙනෙක් හිටියා මයිකල් කියලා. ඒ මනුස්සයාට දැන් වයස අවුරුදු 82ක්. මේ සැරේවත් එයාගේ උපන්දිනේට මං එහෙ ඉන්න ඕනේ. ඩැඩාගේ හොඳම යාළුවා ගිය අවුරුද්දේ මැරුණා. මට මලගෙදරවත් යන්න බැරි වුණා. එයාගේ නෝනාව මුණ ගැහෙන්න ඕනේ. එතකොට අර කන්ද උඩ තියෙන ලස්සන පල්ලියට යන්න ඕනේ මට. ඒක මගේ හීනයක්. චෑ ඒකේ නම මතක නෑනේ දැන්. මං ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. මම එංගලන්තෙට ගිහිල්ලා එන්නම් ඒ ටික දවසට. කොහොමවත් නැව් ගමනට මං ආසයි. හතර වටේම මුහුද විතරක් පේනකොට මං හිතින් අතරමං වෙලා තුෂ්ණිම්භූත වෙන්න කැමති ළමෙක් වගේ. මේ ඔක්කොම කරන්න ඕනි අනීටා. මං හෙට කොළඹ යනවා. අප්පන්ට කියන්න මාව ස්ටේෂමට ඇරලවන්න කියලා. ඒ 4 දෙනා නැති නිසා මට නිදහසේ කෝච්චියේ යන්න පුළුවන්. කොච්චර කාලෙකින්ද කෝච්චියේ යන්නේ? ඒත් අනීට ඇත්තටම මට අද දැනෙන හැඟීම අන්තිමට මට දැනුනේ ඔයාගේ ඩැඩා ගිය දවසේ. ඉන්පසු ඔවුන් දෙදෙනා ඔවුන්ගේ දෑත් උණුසුම් ලෙස පටලවාගෙන තිත්ත කළුවර මැද කතා නැතිව බොහෝ වේලා හිඳගෙන සිටියෝය. මව සහ දියණිය මෙතරම්ම හදවතින් ළංව සිටියේ බොහෝ කලකට පසුවය. එදින රාත්‍රිය බොහෝ දිග වූ අතර ඇනීටා විසින් සිය මමා දිගු සුසුම් හෙළමින් ගැඹුරු නින්දක වැටී සිටින අයුරු සැලකිය යුතු වේලාවක් අහේතුකව බලා සිටියාය. දැන් තමා කෙතරම් නිදහස්ද ඇය පුන පුනා කියා සිටියද බල්ලන්ගේ වියෝවයේ කාංසාව දිගු බර අඩි තබමින් ඇය සොයා පැමිණෙමින් තිබිණි. ඇය මියගොස් සිටියේ නින්දෙනි. පසුදිනට දහසකුත් එකක් වැඩ රාජකාරී සහ සංචාරය පිණිස අසුරා තිබූ ගමන්මලු එලෙසම තිබියදී ඇය කිසිදු තෘෂ්ණාවකින් තොරව මෙලොව හැර ගොස් සිටියාය. ඇනීටා මුළු අවමංගල්‍ය සභාව තුළම සිටියේ ශූන්‍යත්වයේ ගැට්ටේ පහසුවෙන් තොර ඉරියව්වකය. දේව භක්තික කාන්තාවක් ලෙස ඇගේ අවසන් කටයුතු පල්ලියේ සිදු කිරීමට පුංචි මම්මා විසින් පළ කරනු ලැබිණි. ඇය සමාදානයෙන් සැතපුණු බවක් දේවගතිවරයා කියා සිටියද ඒ පාණ්ඩු පැහැ සුදු මැලි මුහුණේ වූයේ හදිසියේ කලබලයෙන් ගත් තීරණයකින් පසු ස්වභාවිකව සිදුවන පසුතැවීමේ ව්‍යසනයයි. නව සේරම බංගලාවේ ඇනීටාගේ කුටියට පෙනෙන මානයෙන් ඇය සදහටම නිදිගැන්වීමට ඔහු වග බලාගත්හ. මන්ත්‍රණ සභාවේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයද ආණ්ඩුකාරවරයාගේ ශෝක පණිවිඩයද ලබා දෙමින් ඇනීටාගේ මමා අවසන් වරටද සිය වතු හිමිකාර බෑනාට රාජකීය ගෞරවය අත්කර දී තිබීම හේතු කොටගෙන ජෙෆ්රි සිටියේ අතිමාත්‍රාගත ප්‍රීතියකිනි. එහෙත් පුංචි මම්මා සිටියේ අසන්තෝෂයෙනි. ඇනීටා ඔයාට මතක නැද්ද මමා කියනවා මෙහෙදි මැරුණොත් එයාව මූන් මේල් වල වලදාන්න එපා කියලා. ඇයි එයාගේ අන්තිම කැමැත්තවත් ඉෂ්ට කළේ නැත්තේ? ජීවිතය කියන්නේ අකමැතිම දේවල් හිත හදාගෙන කරන තැනක් කියලා මිනිස්සු මලාට පස්සෙවත් තේරුම් ගන්න ඕනි. පුංචි මම්මා කියා සිටියේ වතුජායේ හැඟීම් විරහිත ප්‍රාණීන් හා එක්වීමෙන් ඇනීටා කූරත්වෙන් යක්ෂයාට බිලිව ඇති බවයි. එහෙත් ඇය කියා සිටියේ සිය ශෝක කාලය තම ජීවිත කාලය දක්වාම දීර්ඝ කර ගැනීමකය. වියෝ දුක යන තද කම්පනකාරී හැඟීම ඇගේ හදවතේ ගිනි ඇවිලෙන සුළු භාවය තරමක් නිවා දමා තිබුණේ
ඒ වන විට ඇය අත්දැක තිබූ අතිශය භාවතිෂ වූ කරුමක්කාර සිදුවීම් වලිනි. එයින් අදහස් වූයේ ඇය දුකින් නින්නාද වන මැන්ඩලීනයක තත් ගලවා වීසි කළ බව නොව, එහි ශෝක සන්ධවනියට කණහුරු කරගත් බවකි. ඇයට ඇගේ කියා කිසිවකුත් තවදුරටත් මෙලොව නැත යන සිතිවිල්ල දුක්ඛදායී ලෙස මීදුමක් සේ නැගෙන විට ඇය කුඩා කළු කෙල්ල නිදනා බිම් කඩ වෙත සිතින් දිව ගොස් හඬනවා වෙනුවට හති ඇරියාය. දින කිහිපයකට පසු ජෝර්ජ් විසින් අඳුරු කාමරයකින් එළියට ගත් මමා සහ බල්ලන් සිව්දෙනාගේ ජීවන උණුහුමෙන් පිරි දීප්තිමත් පින්තූරය ඇනීටා ඇගේ ඇඳ අසල කලින්ම සුරුවම තිබූ ස්තන පිරවෙන සේ තබා ගත්තාය. එම පින්තූරය දෙස බලා සිටින සෑම විටකම ඇය දුටුවේ ආත්මය මියගිය කාන්තාවක් සහ සදා ජීවමාන බල්ලන් 4 දෙනෙකි. ජෝර්ජ්ගේ සහ පුංචි මම්මාගේ වාසනාව රැගෙන පළමුව සේරම බංගලාවට පැමිණියේ මියගිය පර්සියන් බළල් නාම්බෙකි. බළලාගේ කුඩා හිමිකාරිය